ඉන්න තැන්වල හිටපු විදියට මිද ගන්න. කිසිම කෙනෙක්ගේ සාක්කුලාවේ ෆෝන් තියෙන්න බෑ. මම ෆෝන් ගන්න නෙවෙයි නිල්ට යන්න කිව්වේ. හරි. මෙහෙරෙන දරුවෝ ඔයාලා ගාව සම්පූර්ණම පේපරේ ඇති මං ගාව පේපරේ තියෙනවා. දැන් ඔයාලා පේපරේ තියාගන්න කිව්වේ අපි අද ඩිස්කෂන් එක කරන නිසා. රයිට් ද ඔයාලගේ පොඩ්ඩකට වහලා එකපාර ගමු. හරි පුතාලා මේ මාසේ ඔයාලගේ පළවෙනි පේපරේ දෙවෙනි පේපරේ තුන්වෙනි පේපරේ ගියාට පස්සේ ඊළඟට තියෙන්නේ බදාදට රෑන්කින් පේපර් එකක් ෆුල් පේපර් එකක්. පැහැදිලිද? එතකොට පළවෙනි පේපර් තුනේදී MCQ විහුවගත ස්ට්‍රක්චර් කියලා පේපර් දෙකක් ගිහිලා ඊට පස්සේ තියෙන පුතේ සම්පූර්ණම රෑන්කින් පේපර් එකක් MCQ essay ස්ට්‍රක්චර්. එතකොට අපිට මේකෙදි ගොඩාක් කරලා ඉස්කෝලේ ෆස්ට් ටර්ම් එක ටාගට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ෆස්ට් ටර්ම් එකේ දැන් එක්සෑම් තියෙනව නේද? යම්කිසි හයියක් වෙයි. හැබැයි ගොඩාක් ලොකු හයියක් වෙන්නේ සෙකන්ඩ් ටර්ම් එකට. ලොකු හයියක් වෙයි සෙකන්ඩ් ටර්ම් එකේදී එන සෙට් එකම කවර් කරලා දෙනවා. කිසිම ගැටලුවක් නැහැ. හරි. එතකොට මම මේ පිළිබඳව තියරි පන්ති වලදී කොහොමද පේපරේ කවද්ද කියලා ඒක ඔක්කොම දැනුවත් කිරීම කරන්න. එන්නේ කොයි විදිහටද view එක කොහොමද පේපරේ ලියන්න එන්න ඕන කොහොමද ඔයාලට ඇඩ්මිෂන් එකක් සල්ලි නෙමෙයි සල්ලි ගන්න නැහැ පේපර් වලට. ඇඩ්මිෂන් එකක් අපි දෙනවා. ඒක ඇඩ්මිෂන් නම්බර් එකක් තියෙනවා. ඒකට ප්‍රැක්ටිකල් ඉන්ක්ලූඩ් කරන්නේ කොහොමද එක්සෑම් එකට. ඒ ඔක්කොම දේවල් අපි ඔයාලට දැනුවත් කිරීම කරනවා. හරි. පුතාලා බලන්න ඉස්සලාම දෙවෙනි ප්‍රශ්නෙට එන්න දරුවෝ. දෙවෙනි ප්‍රශ්නෙට එන්න ඔයාලා. දෙවෙනි ප්‍රශ්නෙට. මෙන්න මේ ප්‍රශ්නය. හරි. දෙවෙනි ප්‍රශ්නෙන් අපි සාකච්ඡාව පටන් ගමු. කලබලයක් නැහැ. හරි. සුනිල් මහතා විසින් ග්‍රාමීය ප්‍රදේශයක තනිමහල් නිවසක් ඉදිකිරීමට අදහස් කරයි. ඔබ සුනිල් මහතායයි සිතා මෙම නිවස ඉදිකිරීමට භූමියක් තෝරාගත යුතුය. තෝරා ගැනීමේදී සැලකිලිමත් යුතු කරුණු තුනක් සඳහන් කරන්න. දැන් මේ සුනිල් කියන මහතා දැන් මේකේ පොයින්ට්ස් ටික අපි ප්‍රශ්නේ ගන්නකොට සුනිල් කියන මහතා ග්‍රාමීය ප්‍රදේශයක තනිමහල් නිවසක්. ඔන්න ඕක තමයි පොයින්ට් එක. තනිමහල් නිවසක් ඉදිකිරීමට අදහස් කරයි. එයා ඒ කියන්නේ තාම ඉදි කරලා නැහැ පුතේ. එහෙම අදහස් තියෙනවා. ඔයාලට තියෙන්න පුළුවන් මම ගෙයක් හදන්න ඕන. ඒ වගේ අදහසක් නේ පුතේ. ඔන්න අදහසක් ඇති වුණා මට ගෙයක් හදන්න ඕන කියලා. ඔබ සුනිල් මහතායයි සිතා මෙම නිවස ඉදිකිරීමට භූමියක් තෝරා ගැනීමේදී ගෙයක් හදන්නවා ඉඩමක් ගන්නකොට සැලකිලිමත් විය යුතු කරුණු තුනක් සඳහන් කරන්න. අවාලා මට හිතලා කියන්න ගෙයක් හදන්න ඉඩමක් ගන්නකොට ඔයා මොනවද ඒකේ හොයලා බලන්නේ? අපි වචනෙන් කිව්වොත් අග්ගිලා බහින පොළොවක්ද කියලා හොයලා බලනවා. එහෙම නේද පුතේ? නැත්නම් වගුරු බිමක්ද කියලා හොයලා බලනවා. තව මොනවද බලන්නේ? ඉඩමක් ගන්නකොට ඒ ඉඩම තුල ඉදිකිරීමක් කරන්න අවසර දෙන ප්‍රදේශයක තියෙන ගොඩ ඉඩමක්ද කියලා බලනවා. පෙලක් ඉඩම් තියෙනවා. ඒ ඉඩම වුණාට පුතේ ගෙවල් හදන්න බෑ. අපි ඕකට කියනවා දරුවෝ අනුකූලතා සහතිකේ ගන්න පුළුවන් ඉඩමක් වෙන්න ඕනේ කියලා. يعني නීති රීති වලට අවනතව ඉදිකිරීමක් කරන්න පුළුවන් ඉඩමක් වෙන්න ඕනේ කියලා. ඔය තමයි විශේෂයෙන්ම.
හරි. එතකොට දැන් තාම ඔයාලා ඒක දන්නේ නැති වෙන්න පුළුවන් දරුවෝ. මොකද තාම අපි අත්තිවාරම් කොටස කරේ නැහැනේ. ඒ නිසා ගොඩක් දන්නේ නැති වෙයි. එතකොට කාරණා තුනක් අහනවනේ. මම ඔයාලට දෙන්නම් උත්තර ටික. ඔහොම ලියාගමු දරුවෝ උත්තර ටික. ලියාගන්න. පසේ ඉසුලුම් ධාරිතාව. ධාරිතාව. හරිද? පසේ ඉසුලුම් ධාරිතාව. ඊළඟට භූගත ජල මට්ටම. භූගත ජල මට්ටම. භූගත ජල මට්ටම. ඊළඟට පාංශු ලවණතාවය. පාංශු ලවණතාවය. ඒ කියන්නේ ජලයේ වල පොළවේ තියෙන ජලයේ ලවණ ගතියක් පවතිනවද කියන එක. දැන් ඔයාලා දන්නවා ලවණ වලින් තියෙන සල්ෆේට් වගේ තියෙන ප්‍රදේශයක නම් ඔයාලා ඉදිකිරීම කරන්න ගන්න ඕන පුතේ මොන වගේ සිමෙන්ති වර්ගයක්ද? එබදේ මුහුදු බඩ ප්‍රදේශ වගේ තියෙන ලවණ අධික වගේ ප්‍රදේශයක ඉදිකිරීම ගන්න මොනවද ගන්නෙ? පෝර්ට්ලන්ඩ් පෝස්ලාන්. අන්න ඒ වගේ සැලකිලිමත් වෙන්න ඕන. එතකොට පුතේ පාංශු ලවණතාවය පරීක්ෂා කරන්න ඕන. පසෙහි පවතිනා වූ ලවණ ප්‍රමාණය ගැන හොයලා බලන්න. ඕකෙදි කරනවා සොයිල් ටෙස්ට් කියලා එකක් කරනවා. සොයිල් ටෙස්ට්. ඒ කියන්නේ දරුවෝ සොයිල් ටෙස්ට් කරන වෙනම කට්ටිය ඉන්නවා. දැන් තාම සිවිල් වල අපි ගඩොල් බැමින් පටන් ගත්තා නේද? ආව් මේ සති ප්‍රැක්ටිකල් එකක් කරන්නේ. කරේ. හරි ඒකත් එක්ක දැන් අපි ඉස්සරහට හම්බෙන අපිට ඊළඟ ටියුට් එක හම්බෙනවා අත්තිවාරම් කොටස වහල කියලා එම හම්බෙනවනේ. ඒ වගේදී මම ඔයාලට කියලා දෙන්නම් නීති රීති කොහොමද හැදිලා තියෙන්නේ. ඔක්කොම ටික මේට කියමු කලබල නැතුව. ලස්සන කතා කරමු. ඒ තැන්වලදී මම මේවා කියනවා. හරි. එතකොට ඕවා තමයි ප්‍රධාන වශයෙන් සැලකිල්ලක් දක්වන්න ඕන ප්‍රධාන කාරණා වෙන්නේ. මම අර කීකීඩියේ සොයිල් ටෙස්ට් කියලා එකක් තියෙනවා. ගෙයක් හදන්න කලින් ඉදිකිරීමක් කරන්න කලින් ඒ පස් පුතේ පොළව ගැඹුරට එනකන් හාරනවා. ගැඹුරටම පොළව හාරලා පුතේ ඒ පොළව හැරෙන පස් ස්තර විදිහට පොළවේ තියෙන්නේ. පස් තියෙන ස්තර විදිහට. ඒ ස්තර වලින් එක එක පස් පාෂාණ කොටස් අරගෙන පුතේ පරීක්ෂා කරලා බලනවා වේතන කොච්චර හොඳ ඉදිකිරීමක් කරන්න පුළුවන්ද? කොයි වගේ ඉදිකිරීමක් මේ පොළවේ කරන්න පුළුවන්ද කියලා ටෙස්ටින් කරලා බලනවා. ඒකද සොයිල් ටෙස්ට් කියලා අපි කියනවා. පැහැදිලි පුතේ? එතකොට පුළුවන්. දැන් මේකේ දැන් ඉදිකිරීමක් කරා. මේකේ තට්ටු 3කද 4කද මම ප්‍රමාණම් දන්නේ. මේක එතන ඉදිකිරීමක් කරන්න ප්ලෑන් කරා. මේ ඉන්න අපි වගුරක. මේ කුඹුරු ගොඩ කිරීම වගුරු ගොඩ කිරීම තමයි මේ තියෙන්නේ. නගර ආශ්‍රිතනේ. ඒතර මේ වගේ තැනක ඉදිකිරීමක් කරනකොට දැනුම් මං කතා කරලා මුදලාත් එක මේකේ තට්ටු ඉදිකිරීමක් කරනවා නම් අනිවාර්යයෙන්ම දරුවෝ මේක අඩි 14ක් ගැඹුරට හාරන්න ඕනේ. අඩි 14ක් ගැඹුරට හාරලා යට ඉඳන් තමයි ෆවුන්ඩේෂන් එක ප්ලෑන් කරන්න ඕනේ. මොකද මේ තියෙන පස් ස්තරේ දරා ගැනීම හැකියාව අඩුයි. ඉසුලුම් ධාරිතාව අඩු පසක් මෙතන තියෙනවා. බාරයක් හදුනොත් පස් ටික පස් ලේයර් එක තල්ලු වෙනවා. බිලියන ලේයර් තල්ලු අන්න ඒක කතන්දරේ. හරි. එතකොට අන්න ලවණ ස්වභාවයේ නැත්තම් පසේ ඉසුලුම් ධාරිතාව ඕන එක සලකා බලන්න පුළුවන් කාරණා. හරි. ඊට පස්සේ රෝමිලක්කම් 2. රෝමිලක්කම් 2 බලන්න පහත දැක්වෙන්නේ හරි පහතින් දැක්වෙන්නේ සුනිල් මහතාගේ ඉදිකරන ලද නිවසේහි දල රූප සටහනකි. හරි නේද? මේ සුනිල් නේද? සුනිල් කියන මහත්තයා හදන්නේ තනි මහලක ගෙදරක් කියලා කියනවනේ. තට්ටු කොට නැගිලා නෙමෙයිනේ. රූපයක් දාලා තියෙනවා. එහි කොටස් හඳුනාගෙන නම් කරන්න. ඔයාට හිතෙන විදිහට කොටස් නම් කරොත් අපි ලකුණු දෙනවා විභාගෙ. අපි වේබර ලකුණු දෙනවා. ඔයාට මේක දැනෙන විදිහට ඔයා නම් කරා නම් ඇති. ඔයාට හිතෙන්නේ ඒ කියන්නේ මොකද්ද? ඕක නම් ටිකක් අමාරු වෙයි. මට මතක නෑ ඔයාලට මේ ෆවුන්ඩේෂන් වලින් එනේව තමයි මේ ගොඩක්. මේ ඒ කියලා කියන්නේ මේ තියෙන පොළව පුතේ. මේ තියෙන පොළව මට්ටම. හරිද? අගහල්ද මේ ග්‍රවුන්ඩ් ලෙවල් කියන එක? පොළවෙන් උඩ තියෙනවනේ ගොඩනැගිල්ල. මේ පොළවෙන් උඩ තියෙන කොටසට කියන්නේ දරුවනේ උඩු හැටුම කියලා. මොකද්ද? උඩු හැටුම කියලා. හැමුණ නෙමෙයි. හැටුම අකුරු ලියනවර පොඩ්ඩක් දන්නවනේද? මේකේ ලියන්න අමාරුයි. හැටුම.
උඩු හැටුම. පොළොව මට්ටමින් උඩ තියෙන ගොඩනැගිලි කොටසට කියන්නේ මොකද්ද පුතේ? උඩු හැටුම. පොළොව මට්ටමේ යට තියෙන කොටසට එනම් කියන්නේ මොකද්ද පුතේ? හරියට හරි. යටි හැටුම. යටි හැටුම. ඊට පස්සේ මට ඔයාලා කියන්නේ එක කියලා කියන්නේ ඔයාලට තේරෙන විදිහට කියන්නේ මොකද්ද? වහල. වහල. දෙක කියලා කියන්නේ ජනේලය නේද? ජනේලය. ජනේලය. තුන කියලා කියන්නේ දොර. තේරෙන විදිහට ඔයාලා ලියන්න කියලා ප්‍රශ්නයක් නැහැ. දොර. හතර කියන්නේ මොකද්ද ඔයාලා ලිව්වේ? ඔව් බිත්ති. බිත්ති. හරි. පහ අත්තිවාරම්. ඔකට ළමයි කැට කොන්ක්‍රීට් තට්ටු වල ඕන එක ලිය තිබුත් අපේ කට උත්තර ලකුණු බලයි ඒවට අත්තිවාරම්. හරි. එච්චර නේද තියෙන්නේ? ඔන්න වැඩේ එතකොට ගොඩ. අනේ පුතෝ කරන් දෙන්න. ඒතර ඔයාලගේ අපේ මාකින් වල ලිය තියෙන වගේ තියෙන්නේ මේ කොටස් ටිකම තමයි. වහලේ කියන එක යාලා බලනවා බලාපොරොත්තු වෙනවා. දැන් මේ මාකින් හදන කට්ටිය දුන්න උත්තර මංගාව තියෙනවා. ඒතර ඔයාලගේ පේපරේ බලන්න. දැන් මමනේ මේ යන්නේ. වහලය, ජනේලය, දොර, බිත්ති, අත්තිවාරම්. හරි. මේ ටිකම තමයි අපේ මාකින් එකෙත් බලන්නේ. බලන කට්ටිය මේවටම තමයි ලකුණු හම්බෙන්නේ ඔයාලට දානවා. හරි නේද වැඩේ? හරි. නම් කරගත්තද ඔයාලා? ඔයාලා මගෙත් එක්කම දැන් ওই පේපරේ ආයෙ කරගෙන යනවා. කලින් කරා තනියම දැන් මගෙත් එක්ක කරනවා. දැන් හොඳයිනේ පුතේ. හරි. ලියන්න නැති නේද? ලියු නැති ළමයි ටක් ගන්න නම් කරන්න. ටක් ගන්න නම් කරන්න මාත් එක්ක වැඩේ කරගෙන යන්න. අද නම් වෙලා යයි නේද? රෝවින් දෙකකුත් හතරක් වෙනවා. එකක් තියෙනවනේ ෆුල් රෝවින් නෑ විනාඩි 30ක් යයි යන්නේ. හරි. පේපර් නම්බර් 3 එන එකත් මේ ඉරිදට කියන්න මොන විහුවද එන්නේ කියලා. ප්‍රශ්න බැලන්ස් රීතිය මට දැන් මතක නැහැ. හරි. ඊළඟට ගැටලුව අංක 3 ඉදිකිරීම් ද්‍රව්‍යයක් තෝරා ගැනීමේදී අන්න ඒ ටික පුළුවන්. එතනින් එහාට ඔක්කොම පුළුවන්. ඉදිකිරීම් ද්‍රව්‍යයක් තෝරා ගැනීමේදී ද්‍රව්‍යවල ගුණ පිළිබඳව වඩා සැලකිලිමත් විය යුතුය. ද්‍රව්‍ය තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කාරණා තුනක් මොනවද? ශක්තිය, කල් පැවැත්ම, ඊට පස්සේ කියන්න ඕන. මතකද ඔයාලට කාරණා 8ක් විතර කිව්වා. ලියන්න පුතේ ලියලා නැත්තම්. කල් පැවැත්ම. පෙනුම. ශක්තිය. ඊළඟට විශ්වාසනීයත්වය. විශ්වාසනීයත්වය. ඊළඟට බලශක්ති පිරිමැස්ම. බලශක්ති පිරිමැසීම. ඊළඟට මොනවද පුතේ මම කිව්වේ? ප්‍රතිචක්‍රීකරණ හැකියාව. ප්‍රතිචක්‍රීකරණ හැකියාව. ඔය ඕන එකක් ඕකේ. අහන්නේ කීයයිද? 3යි. මේකේ ලකුණු ගාන නම් දීලා නැහැ. එතකොට මම හිතන්නේ ඒකට මොකක් ලකුණු හැදේ එකකට ලකුණු 5 හරි 10 හරි දෙන ගාණක් දීලා ඒක අදාළ බැලන්ස් වෙයි. හරිනේ? ඊළඟට නිෂ්පාදිත අමුද්‍රව්‍යයන් පහදා උදාහරණ 3ක් ලියා දක්වන්න. මොනවද පුතේ නිෂ්පාදිත අමුද්‍රව්‍ය කියලා කියන්නේ? ඔයාලට මතකද ඉදිකිරීම් ද්‍රව්‍ය වර්ගීකරණයේ පුතේ ස්වභාවික අමුද්‍රව්‍ය සහ නිෂ්පාදිත අමුද්‍රව්‍ය කියලා වර්ග දෙකකට බෙදුවා මතකද? ඇදරෝ කලබල වෙන්න එපා ඉගෙන ගන්නකොට. පුතේ ඉදිකිරීම් ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් පුතේ මම වර්ග 3කට බෙදුවා. මෙතෙන් අදාළ උත්තරේ නෙමෙයි මම මේ ටිකක් මතක් කරලා දෙනවා ඔයාලට. ඉදිකිරීම් සඳහා භාවිතා කරන ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් වර්ග 3කට අපි බෙදනවා. මොනවාද ඒ වර්ග 3? කියන්න ඔයාලා. අපුතේ මොනවාද වර්ග 3? ඇහුන්නේ.
පළවෙනි එක තමයි පුතේ අපි දන්නවා ප්‍රධාන වශයෙන් පුතේ අමුද්‍රව්‍ය බෙදන්න පුළුවන්නේ නිෂ්පාදන ආකාරය අනුව. නිෂ්පාදන ස්වභාවය අනුව පළවෙනි එක. නිෂ්පාදන ස්වභාවය අනුව. මතකද ඔයාලට? නිෂ්පාදන ස්වභාවය අනුව. ඊට පස්සේ කෙරෙන කාර්ය අනුව. නිකම් මතක් කරලා දෙන්නේ. තවස් දෙකයිනේ තාම උගන්ලා. කෙරෙන කාර්ය අනුව. ඊට පස්සේ රසායනික සංයුතිය අනුව. මේක ප්‍රශ්නට දාලා උත්තරේ නෙමෙයි. වැඩිපුර මම මේ ගන්නෙ. ඊට පස්සේ දරුවෝ නිෂ්පාදන ස්වභාවය අනුව බෙරුව මොනවද? ස්වභාවික අමුද්‍රව්‍ය සහ නිෂ්පාදිත අමුද්‍රව්‍ය. කෙරෙන කාර්ය අනුව වර්ග තුනකට බෙදුව මොනවද පුතේ? කියන්න දරුවෝ. හැටුම් ද්‍රව්‍ය, බැඳුම් ද්‍රව්‍ය, ආරක්ෂණ ද්‍රව්‍ය. රසායනික සංයුතිය අනුව පුතේ වර්ග පහකට බෙදුව මොනවද පුතේ? ලෝහ ද්‍රව්‍ය, බහු අවයවික, සෙරමික් ද්‍රව්‍ය, පුනර්ජනනීය ද්‍රව්‍ය සහ සංයුක්ත ද්‍රව්‍ය කියලා. මතකද පුතේ? එතකොට මේකේ අහන්නේ නිෂ්පාදිත අමුද්‍රව්‍ය. අන්න මෙන්න මෙතනින් තමයි ඒක එන්නේ. නිෂ්පාදිත අමුද්‍රව්‍ය. මොකද නිෂ්පාදිත අමුද්‍රව්‍ය කියන්නේ? ස්වභාවික අමුද්‍රව්‍ය වලට මිනිශ්‍රමය, බලශක්තිය හෝ යන්ත්‍රෝපකරණ භාවිතයෙන් භෞතික ගුණ සහ රසායනික ගුණ යන දෙකම වෙනස් කිරීමකට ලක් කරනවා නම් ඒ ද්‍රව්‍ය වලට අපි කියනවා මොනවද පුතේ? නිෂ්පාදිත අමුද්‍රව්‍ය. ලියන්න පුතේ මේව. ස්වභාවික අමුද්‍රව්‍ය වලට ලස්සන ලියන්න දරුවෝ. ස්වභාවික අමුද්‍රව්‍ය වලට අද ප්‍රැක්ටිකල් ගියානේ. මොනවද ප්‍රැක්ටිකල් ගියේ? ඉලෙක්ට්‍රිකල්, සිවිල්. මොනවද කරේ? දෙකම කරාද? දෙකම අද ගියාද ඔයාලට? ඉවර කරාද ඔක්කොටම? හරි. ඉතින් ස්වභාවික අමුද්‍රව්‍ය වලට මිනිශ්‍රමය බලශක්තිය සහ යන්ත්‍රෝපකරණ භාවිතයෙන් භෞතික ගුණ හා රසායනික ගුණ වෙනස් කරනු ලබන ද්‍රව්‍ය නිෂ්පාදිත අමුද්‍රව්‍ය වේ. නිෂ්පාදන අමුද්‍රව්‍ය වේ. නිෂ්පාදිත අමුද්‍රව්‍ය වේ. හරි උදාහරණ නම් පුතාද පුතේ නිෂ්පාදිත අමුද්‍රව්‍ය උදාහරණ සිමෙන්ති ඊට පස්සේ බ්ලොක් ගල් උල්ලු මේ තියෙන ඕන දෙයක් නිෂ්පාදිත තමයි ස්වභාවිකව අඩු වෙන පුතේ. යන දරුවෝ හුණු සිමෙන්ති වීදුරු ලෝහ ප්ලාස්ටික් ඕන එක නිෂ්පාදිත ද්‍රව්‍ය. හරි ඊළඟට පුතේ රෝම ඉලක්කම් 5 ආරක්ෂණ ද්‍රව්‍ය යොදා ගැනීමෙන් යම් නිෂ්පාදනයක අපේක්ෂිත ගුණ ඒ අයුරින් ආරක්ෂා කර ගැනීම එහි ප්‍රධානම අරමුණ වේ. මීට අමතරව එමගින් බලාපොරොත්තු වන්නේ පුතේ ආරක්ෂණ ද්‍රව්‍ය යොදා ගැනීම. මොනවද ආරක්ෂණ ද්‍රව්‍ය වෙන්නේ? ගෙවල් අපි ගත්තාම පුතේ ගෙදරක් ආරක්ෂා කර ගැනීම සඳහා භාවිතා කරන ද්‍රව්‍ය තමයි ආරක්ෂණ ද්‍රව්‍ය කියන්නේ. ආරක්ෂණ ද්‍රව්‍ය. එතකොට ආරක්ෂණ ද්‍රව්‍ය යොදා ගැනීමෙන් නිර්මාණයක අපේක්ෂිත ගුණ ඒ ආකාරයෙන්ම ආරක්ෂා කර ගැනීම කරනවලු. එහි ප්‍රධානතම අරමුණ ඒකලු. මීට අමතරව එමගින් බලාපොරොත්තු වෙන දේවල් මොනවද? සෞන්දර්යාත්මක බව අපේක්ෂා කරනවා. ලියන්න පුතේ.
සෞන්දර්යාත්මක බව. සෞන්දර්යාත්මක බව. ස්ථායීතාව වැරදි. ස්ථායීතාව වැරදි. ආරක්ෂණ වලින් එන්නේ නැහැ කවදාවත්. සෞන්දර්යාත්මක බව. ඊට පස්සේ කෘමි සතුන්ගෙන් සිදුවන හානි වලින් ආරක්ෂා කර ගැනීම. කෘමි සතුන්ගෙන් වන හානි වලින් ආරක්ෂා කර ගැනීම. ඊළඟට විකාදනය අඩු කිරීම. විකාදනය අවම කිරීම. විකාදනය අවම කිරීම. ඕව තමා පුතේ අපිට අපේක්ෂා කරන්න පුළුවන් දේවල් වෙන්නේ. හරි. ඊළඟට බලන්න ඔන්න පුතේ දෙවෙනි ප්‍රශ්නේ එහෙනම් අපි පේපරේ අවසන් කරනවා. මම හිතන ලකුණු 100ට හදයි. ඒකේ ලකුණු 100ට හදයි. 100%ක්ම නිවැරදිව බලයි බය වෙන්න දෙයක් නැහැ. හරි. බින් right. පුතාලා බහු අවයවික මතකද? දැන් ඉස්සෙල්ලත් මම ලිව්වා මේ බලන්න. ඉදිකිරීම් ද්‍රව්‍ය වර්ගීකරණයේ රසායනික සංයුතිය අනුව තම පුතේ බෙදනවා වර්ග පහකට. කියන්න බාන්නේ රසායනික සංයුතිය අනුව බෙදෙන වර්ග පහ මොනවද? ලෝහ ද්‍රව්‍ය, බහු අවයවික, සෙරමික් ද්‍රව්‍ය, පුනර්ජනනීය ද්‍රව්‍ය, සංයුක්ත ද්‍රව්‍ය. මතකද ඒ ටික? ලෝහ ද්‍රව්‍යත් එක්කම. හරි. එතකොට මෙතන තියෙනවා බහු අවයවික. බහු අවයවික පුතේ ඔයාලට මතක නම් මම වර්ගීකරණය මේකේ ලියන්නම්කෝ. රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන ස්වභාවික බහු අවයවික කියලා කිව්වා. මතකද ඔයාලට? ඔව්. බහු අවයවික ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදුවා. මොනවද වර්ග දෙක? ඔව්. ස්වභාවික බහු අවයවික සහ ඊළඟට කෘත්‍රිම බහු අවයවික. ඊට පස්සේ කෘත්‍රිම බහු අවයවික නැවත වර්ග දෙකකට බෙදුවා. මොනද ඒ වර්ග දෙක? කෘත්‍රිම බහු අවයවික වර්ග දෙක තාප සුවිකාර්ය. තාප සුවිකාර්ය බහු අවයවික. බහු අවයවික මම ඒක ලියන්නේ. ඊළඟට තාප ස්ථාපන. මතකද නේවා? පිළිවෙලට ඉගෙනනවා. තාප ස්ථාපන. එතකොට තාප සුවිකාර්ය බහු අවයවික කියන්නේ ඒ බහු අවයවික විශේෂයෙන් මොනවා හරි නිෂ්පාදනය කරලා ඒ නිෂ්පාදනය නැවත වරක් පුතේ උණු කරලා වෙනත් නිෂ්පාදනයක් කරන්න පුළුවන් බහු අවයවයකට කියනවා අපි තාප සුවිකාර්ය බහු අවයවයක කියලා. හරිද? ඊට පස්සේ දරුවෝ තාප ස්ථාපන බහු අවයවයක කියන්නේ ඒ බහු අවයවයක විශේෂයෙන් මොනවා හරි නිෂ්පාදනයක් කරනවා. හැබැයි ඒක නැවත වරක් රත් කරලා උණු කරලා වෙනත් ද්‍රව්‍යයක් බවට පත් කරන්න බෑ. ඒවට කියනවා තාප ස්ථාපන. තාප සුවිකාර්ය බහු අවයවයක වල උදාහරණ මන් දුන්නා PVC සහ UPVC කියලා. මතකද ඔයාලට? තාප ස්ථාපන භාවයකට දුන්නා CPVC සහ පොලිබියුටලීන්. පොලිබියුටලීන්. හරි. සුපිරි. දැන් එහෙනම් ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? බහු අවයවික ප්‍රධාන ආකාර දෙකකි. ඒවා ලියා දක්වන්න. මොනවාද පුතේ බහුවක වර්ග දෙක? ස්වභාවික බහු අවයවික කෘත්‍රිම. මේ දෙක විතරයි අත්තර මේ ප්‍රශ්නේ අහන්නේ. ප්‍රධාන ආකාරද ඒවා ලියා උදාහරණ. හරි උදාහරණත් ඉතින් ලියන්න නේ. ස්වභාවික බහු අවයවකට උදාහරණ මොනවද පුතේ? රබර් හා ඇහුන්නේ නැහැ පුතේ. රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන. නිෂ්පාදන. රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන. ස්වභාවික ඒවට කෘත්‍රිම නම් තාප සුවිකාර තාප ස්ථාපන. හරි. මෙහෙම කරලත් ඉතින් පාඩම් බැරිනොත් වැඩක් නැහැ.
ඇයි හද දෙන්නේ? උගන්ලා පේපර් කරලා ඔක්කොම කරලා. ඉස්කෝල නම් උඩරිම ලකුණු මට්ටමට ඉන්න ඕන, තරඟ කරන්න ඕනේ. හැම වෙලාවෙම තරඟ ගේම් එකේ ඉන්න ඕන. ඒක තමයි වැදගත්ම දේ. ඒකට තමයි මෙච්චර දේවල් කරන්නේ. ඇත්තටම හරි අමාරුයි මාත් මේ ඩිස්කෂන් කරන්නේ. හරි. බෙන් ඔන්න බලන්න පුතේ පෙරවුම් රවුවේ නැත්නම් හැටුම් රවුවේ. බලන්න දරුවෝ පෙරවුම් රවුය එහෙම නැත්නම් අපි කියනවා හැටුම් රවුය කියලා. ලෙස හඳුන්වන්නේ. මොනවද පුතේ පෙරවුම් රවුයවත් හැටුම් රවුය කියලා කියන්නේ? ගොඩනැගිල්ලක් හදනකොට ඒ ගොඩනැගිල්ලේ ශක්තිමත් භාවයට හැඩේ තියාගන්න කල් පැවැත්ම සඳහා පාවිච්චි කරන ප්‍රධාන ඉදිකිරීම් ද්‍රව්‍යය. මේ ගොඩනැගිල්ල හදලා තියෙන ප්‍රධාන ඉදිකිරීම් ද්‍රව්‍ය මොනවද? යකඩ. මේ බිල්ඩින් එක යකඩෙන් හදලා නිකන් බිත්ති බැඳලා තියෙනවා. එතකොට හැටුම් ද්‍රව්‍ය මේකේ මොනවද? ලෝහ. යකඩ කියන්නේ ලෝහ. ඔයාලගේ ගෙදර නම් හදලා ඇත්තේ ප්‍රධාන ඉදිකිරීම් ද්‍රව්‍ය මොනවද? ගඩොල්. තට්ටු ගොඩනැගිල්ලක් නම් ඔයාලගේ ගෙදර ප්‍රධාන ඉදිකිරීම් ද්‍රව්‍ය මොනවද? කොන්ක්‍රීට්. කොන්ක්‍රීට් වලින් තමයි සැකිල්ල ගහලා ඇත්තේ. තේරෙනවද? අර ලිය නැත්තම් ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. ඉදිකිරීමකින් අපේක්ෂිත මූලික අවශ්‍යතාවන ශක්තිය කල් පැවැත්ම හා හැඩය පවත්වා ගැනීමට භාවිතා කරන ප්‍රධාන ඉදිකිරීම් ද්‍රව්‍ය වේ. මොනවාද උදාහරණ? උදාහරණ ටික ලියන්න පුතේ. ගඩොල්, කළුගල්, බ්ලොක් ගල්. ගඩොල්, කළුගල්, බ්ලොක් ගල්. ගඩොල්, කළුගල්, බ්ලොක් ගල්. ඒවා තමයි ප්‍රධාන ටොම් ඩොම්. හරි. ඊළඟට බලන්න පුතේ රෝමිලක්කම් 3 බලන්න. පහත වගන්ති සත්‍ය නම් හරි ලකුණද අසත්‍ය නම් වැරදි ලකුණද යොදන්න. ඒ නිෂ්පාදන ස්වභාවය අනුව වර්ගීකරණයේදී ටෙරාසෝ සහ සිමෙන්ති ස්වභාවික අමුද්‍රව්‍ය වේ. මට කියන්නේ ටෙරාසෝ සහ සිමෙන්ති. ටෙරාසෝ තාම දන්නේ නැහැ ඔයාලා. ටෙරාසෝ කැට නැත්නම් සිමෙන්ති. සමන්ති ගමුකෝ. හරි සිමෙන්ති දන්නවනේ. සිමෙන්ති ස්වභාවික ද්‍රව්‍යයක්ද නිෂ්පාදිත අමුද්‍රව්‍යයක්ද? එහෙනම් ඒක වෙන්න පුළුවන්ද? බෑ. වැරදිනේ. ඒක වැරදි. දෙක බහු අවයවික යනු දිගු දාම සහිත කෘතිම හෝ ස්වභාවික විශේෂයකි. හරිද වැරදිද? හරි. ඊළඟට භෞතික ගුණයක් ලෙස සැලකිය හැකි පිරිවැය ගණනයේදී මූලික පිරිවැය ලෙස සලකන්නේ නිෂ්පාදන වියදම, ප්‍රමාණ වියදම ආදී වියදම් බලපායි. ප්‍රමාණද ප්‍රධාන දන්නේ. භෞතික ගුණයක් ලෙස සැලකිය හැකි පිරිවැය ගණනයේදී මූලික පිරිවැය ලෙස අමුද්‍රව්‍ය වියදම, නිෂ්පාදන වියදම සහ එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ශ්‍රම වියදම කියලා හදාගන්න. ශ්‍රම වියදම ආදී වියදම් බලපායි. හරි. පිරිවැය ගණනයේදී මූලික පිරිවැයක් විදිහට ඒ ටික තමයි ගන්න දරුවෝ. එතන ශ්‍රම පිරිවැය මෙතන ප්‍රමාණ සඳහා යන්නා වියදම් කියන එක දන්න දාස් කරේ ශ්‍රම වියදම්. මම එහෙම ගන්නම් ආදි වියදම් බලපයි. එතකොට ඒක හරි. ප්‍රමාණ සඳහා යන වියදම්.
නෑ අරක තමයි ශ්‍රම වියදම. සලකයි. මූලික පිළිවෙල. හරි නේද? හරි. උත්තර ටික එතකොට පුතේ ප්‍රධාන වශයෙන් ওই විදිහට බැලන්ස් වෙන එක හොඳයි කියලා මට හිතෙනවා. හරි. ඊට පස්සේ රෝම ඉලක්කම් 4. රෝම ඉලක්කම් 4. ස්වභාවික දැව යොදා ගැනීමෙන් විවිධ නිර්මාණ සිදු කරනු ලබයි. උපයෝජ්‍යතාවයේ මේ සඳහා යොදා ගැනීමෙන් පහදනවා. අපි ඒක දන්නවනේ. මොකද්ද පුතේ උපයෝජ්‍යතාවය කියලා කියන්නේ? එකම ද්‍රව්‍ය විවිධ කටයුතු සඳහා යොදා ගැනීමේ හැකියාව උපයෝජ්‍යතාවය. ඉදිකිරීමකට උපයෝජ්‍යතාවයේ වැඩි අමුද්‍රව්‍ය යොදාගත්තාම අපිට යන වියදම මොකක් කරගන්න පුළුවන්ද? අපිට වැඩක් කරන්න යනකොට ඒක පුතේ කාලය මොකක් කරගන්න පුළුවන්ද? අඩුයි. ඒ අපිට ලැබෙන වාසිදායක තත්ත්වයක්. ඒතර ප්‍රශ්නේ අහන්නේ ස්වභාවික දව යොදාගෙන විවිධ නිර්මාණ කළ බෑ උපයෝජ්‍යතාව මේ සඳහා යොදා ගැනීම පහදන්න. හරි. ඉස්සලාම උපයෝජ්‍යතාවය කියන්නේ මොකද්ද කියලා ලියලා දැව කියන්නේ උපයෝජ්‍ය ද්‍රව්‍යයක් කියලා ලියමු. ලියන්නේ මෙහෙම එකම ද්‍රව්‍ය විවිධ කටයුතු සඳහා යොදා ගැනීමේ හැකියාව එකම ද්‍රව්‍ය විවිධ කටයුතු සඳහා යොදා ගැනීමේ හැකියාව විවිධ ද්‍රව්‍ය එකම ද්‍රව්‍ය විවිධ කටයුතු සඳහා යොදා ගැනීමේ හැකියාව උපයෝජ්‍යතාවය නම් වේ. උපයෝජ්‍යතාවය නම් වේ. දැව උළුවහු සඳහා දොරවල් සඳහා ජනෙල් සඳහා වහල සඳහා යොදාගත හැක. හරි. හරි. ඔයාලා එකේ චූටි මේකක් තියෙනවා එතකොට. වලියනවා. හරි. මෙන්න බලන්න. කතා බෑ. පහ පුනර්ජනනීය ද්‍රව්‍යයන් උදාහරණ යොදා ගනිමින් පහදන්න. පුතාලා කතා බෑ. රයිට්. පුනර්ජනනීය ද්‍රව්‍ය කියලා කියන්නේ මොනවද? පුතේ මොනවා හරි දෙයක් පාවිච්චි කරාට පස්සේ දැන් හිතන්නකෝ ඉදිකිරීම ද්‍රව්‍යයක් අපි භාවිතා කරනවා. ඒ ඉදිකිරීම ද්‍රව්‍ය භාවිතා කරාට පස්සේ ආය පාරක් අපිට භාවිතයට ගන්න තරම් උත්පාදනයක් වෙන්නේ නැත්තම් ඒක පුනර්ජනනීය ද්‍රව්‍යයක් නෙමෙයි. දැන් ඔයා හිතන්නකෝ පුතේ අර වහන්නකෝ AC machines ළමයිට අමාරුයි. වටේම වහල් දැම්මම හරි. දැන් වතුර හිතන්නකෝ. ඔයා කොන්ක්‍රීට් සඳහා වතුර පාවිච්චි කරනවා. වතුර ඔන්න ගත්තා බාල්දියක්. තව ටිකක් කළා යනකොට ඒ වතුර බාල්දිය නැවත වරක් උනනවද නැද්ද? උනනවා. යකෝ ලින්දේ වතුර ගත්ත කියලා වතුර නැති වෙන්නේ නැහැ. ආයෙ උනනවන්නේ. අන්න පුනර්ජනනීයයි. වැලි ගන්නවා අපි ගඟෙන්. ආයෙ ටික දවසක් යනකොට වැලි ආයෙ හැදෙනවද නැද්ද? පස්සේ හැදෙන. ඒවා පුනර්ජනනීයව. ගහක් කපනවා. ආයෙ ගහ වැඩෙනවද නැද්ද? වැඩෙනවා. ඒවට කියන්නේ පුනර්ජනනීය ද්‍රව්‍ය කියලා. සීනේ පැහැදිලිද? ඒතර ප්‍රශ්නය අහන්නේ පුනර්ජනනීය ද්‍රව්‍ය යන්න උදාහරණ යොදමින් පහදන්න. ලියන්නේ මෙන්න මෙහෙම. භාවිතයෙන් පසු නැවත නැවතත් ජනනය වන්නා වූ ද්‍රව්‍ය. භාවිතයෙන් පසු නැවත නැවතත් ජනනය වන්නා වූ ද්‍රව්‍ය. නැවත නැවතත් ජනනය වන්නා වූ ද්‍රව්‍ය. පුනර්ජනනීය ද්‍රව්‍ය වේ. රොවින් චුට්ටක් පුනර්ජනනීය ද්‍රව්‍ය වේ. පුනර්ජනනීය ද්‍රව්‍ය වේ. ළමයි
පොඩ්ඩක් අරගෙන අපේ ඉලක්ක ඉඳලා තමයි යනවා. මේ අද සාමාන්‍යයෙන් දාලා තියෙන වීඩියෝ ටිකක් තමයි හරි. ඒක ලියලාමයි දාන්නේ. හරි හරි බලන්න එතකොට පුනර්ජනන උදාහරණ ලියවදවලා ජලය වැලි දැව ජලය වැලි දැව හරි වැඩි ඕකේද හරි එතකොට ඔයාලා තුන්වෙනි ප්‍රශ්නයත් පුතේ අපි අවසන් කරනවා අපිට හතරවෙනි ප්‍රශ්නේ තියෙනවා සාකච්ඡාවට ගන්න. හරි එන්න හැමෝම හතරවෙනි ප්‍රශ්නෙට. ඔයාලගේ දැන් මම කතා කරේ මේ රුවින් සර් ඉන්නේ. ඔයාලගේ මොනවා හරි පේපර් හා සම්බන්ධ ගැටලුවක් තිබ්බොත් පේපර් එකක් ගන්න බැරි වෙලා හරි පේපරේ මොකක් හරි මේ Tamanට උත්තරවල ප්‍රශ්නයක් හරි ඔයාලා ඩිරෙක්ට්ම කතා කරන්න ඕන. දැන් මේ කැමරාව ඉන්නයි වුණත් කොළඹ දිස්ත්‍රික් 3 වෙනි මේ ඉන්නේ. කැමරා හිටියට ETA ලංකාවටම තියෙන ඒ 290 ගාන එකෙන් එකක් තියෙනවා ඒකනේ. ඒතර ඔයාලා මොනවා හරි දෙයක් තිබ්බොත් මෙයාලත් එක්ක කතා කරන්න සහ අර දැන් ආපු රුවින් සර් තමයි අපේ පේපර් බාරව ඉන්නේ. සම්පූර්ණ පුතේ ඔයාලට අවශ්‍ය හැම දෙයක්ම කරයි. ඒ කියන්නේ නිකම් මේ ඔහේ මේවල දෙයක් නැති කට්ටිය නෙමෙයි ඈ. ඒ පුතේ මොකද ප්‍රශ්නේ? කීයද? දැන් පහව අහුවෙලාද? හරි මම බැලුවේ නෑ. පර්ස යන්නේ. දෙවි හිටයි. හරි. බලන්න පුතේ මේ එනිසා ඔයාලා අහන්න මොන හරි දෙයක් තිබ්බොත්. හරි. ගම්පහ 5:20 යන්නේ කලින් බස් වාහන. අදම යහුවේ මම මේ. හරි. බලන්න 4 ඒවල 1 මානව අවශ්‍යතා හා උවමනා ඉටු කර ගැනීම ඇතැම් විට දුෂ්කර අභියෝගයකි. 1 මානව අවශ්‍යතා හා උවමනා අතර සම විෂමතා පහදන්න. මානව අවශ්‍යතා හා උවමනා ඉටු කර ගැනීම ඇතැම් විට දුෂ්කර අභියෝගයකි. මානව අවශ්‍යතා හා මට කියන්නකෝ ඕකේ අදහස් කරන ප්‍රශ්නේ දැන් ඔය අහන්නේ උවමනාවක් කියන්නේ මොකද්ද අවශ්‍යතාවක් කියන්නේ මොකද්ද කියලා. හැඳින්වීම පාඩමේදී මූලිකම දවසේ පළවෙනිම දවසේ උගන්වනකොට ඕක කිව්වා. ඉංජිනේරු තාක්ෂණ වේදයේ අර්ථකථනය කරන්න කලින් ඉංජිනේරු තාක්ෂණ වේදයේ කියන එක හැදුනේ මොනව මතද? මිනිසුන්ගේ අවශ්‍යතාවන් සහ උවමනාවන් ඉටු කිරීම සඳහා. මිනිසුන්ට තියෙන අවශ්‍යතාවයන් සීමිතයිද අසීමිතයිද? සීමිතයි. උවමනාවන් අසීමිතයි. ඒ උවමනාවන් ටිකත් අවශ්‍යතාවන් ටිකත් ඉටු කරගන්න බැරි වෙනකොට ගැටලුම තියෙනවා. ඒ ගැටලු විසඳන්න අපි පාවිච්චි කරනවා මොකද පුතේ? ඉංජිනේරු තාක්ෂණ විද්‍යාව. එහෙනම් මෙතන ලියන්න ඕන උවමනා මොනවද අවශ්‍යතාව මොනවද කියන අර්ථකථනය. අපි මෙන්න මෙහෙම ගලපමු දරුවෝ. මම එකයි වාට ලියන්න නැතුවම ඉඩ තියලා තිබ්බේ. දැන් මම ලියන උත්තරේ නෑන්නේ. ඒතර හරියට ලියනවාලා. ලියන්න දරුවෝ. අවශ්‍යතාවයන් ඊ타ත්ම සීමිත වන අතර අවශ්‍යතාවයන් ඊතා සීමිත වන අතර අවශ්‍යතාවයන් ඊතා සීමිත වන අතර ජීවත් වීමට අත්‍යවශ්‍ය දෑවේ. ජීවත් වීමට අත්‍යවශ්‍ය දෑවේ. අත්‍යවශ්‍ය දෑවේ. වේ. ජීවත් වීම පහසු කරවන අනෙකුත් දෑ. ජීවත් වීම පහසු කරවන අනෙකුත් දෑ. උවමනාවන් වේ. ජීවත් වීම පහසු කරවන අනෙකුත් දෑ උවමනාවන් වේ. ඊට පස්සේ කෙල්ල තුන් දෙනෙක් කිනහා වෙනවා මොකද දන්නේ නැහැ. මොන හරි අවශ්‍යතාවක් ඇති වෙලාද? හරි.
බලන්න අන්න අවශ්‍යතාවන් සහ උවමනාවන්. ඊළඟට රෝම ඉලක්කම් 2. වේදනාවක්. මෙන්න හරයි. මේ හැඳින්වීම් පාඩම ටියුට් දෙකක් තියෙනවා වලට දීලා ටියුට් දෙක මාස දෙකක් ඉගෙනව දවස් 8ක් උගන්ලා තිනවා ටියුට් දෙක. ඒ ටියුට් දෙකේ සම්පූර්ණ සමස්ත මුළු සිලබස් එකම A to Z අවශ්‍ය සියලු දේවල් තියෙනවා. අනිවාර්යයෙන්ම ටියුට් එකේ දෙන හැමදේම බලන්න, හැමදේම පාඩම් කරන්න, මොනවා හරි දෙයක් උගන්වපු එකේ ගැටලු තාකත තියෙනවා නම් රෙකෝඩින් ඉල්ලම් බලන්න. ටියුට් දෙකක් තියෙනවා පිටු 40කෝ 40 ගණන් නේද? ටියුට්ස් දෙකක් තියෙනවා. ඒ සම්පූර්ණ මුළු සිලබස් එකටම අවශ්‍ය සියලුම දේ. ටියුට් දෙකක් පිටු 80 මම හිතන්නේ උඹරම පිටු 80ක් 90ක් විතරද ටියුට් දෙක විතර. ඒකේ රෙකෝඩින්ස් මාස දෙකකට අදාළ රෙකෝඩින්ස් ඇති. ඉල්ලම් බලලා කවර් කරගෙන සම්පූර්ණව ආපහු බලන්න. හරි එතකොට ඉවරයි වැඩේ මෙතන. හරි මට කියන්න ඈත අතීතයේ පටන් තියරි ඉගෙන ගන්නකොට හරියටම කව වෙන්න ඕන. ඈත අතීතයේ පටන් මානව තාක්ෂණයේ සිදුවේ ඇති කාලය සංස්කෘතිය මත. ඔන්න හරි වස්තන වචනය. මේ සංස්කෘතිය කියන වචනය හරිය වැදගත්. සංස්කෘතිය. right මත පදනම්ව ප්‍රධාන යුග 5කට බෙදනවලු. පුතේ සංස්කෘතිය පදනම් කරගෙන ප්‍රධාන යුග 5කට බෙදුවනම් මොනවද ඒ යුග 5? අන්න මොකද පුතේ? ගල් යුගය. ඔයාලා ඕක මොනවානේ ගල් යුගය ඕක පටල ගන්න එහෙම එපා හරිද? ඕකම අහනවා නැවත වරක් මොකද්ද? යුග පාදක සොයා ගැනීම මත බෙදෙන යුග මොනවද කියලා අහනවා. සොයා ගැනීම මත බෙදපු යුග 5ද තියෙන්නේ 9ක් තියෙනවද? 9යි පටල ගන්න එපා. මෙතන මේ හොඳට බලන්න. සංස්කෘතික පරිවර්තනයන් පදනම් කියන්නේ. හරිද? සංස්කෘතික පරිවර්තනයන් පදනම් කරගෙන තමයි ප්‍රධාන යුග 5කට බෙදුවේ. එතකොට ගල් යුගය, එඬේර යුගය, ටග්ගල් දාගන්න. ගල් යුගය, එඬේර යුගය, කෘෂි කාර්මික යුගය, කාර්මික යුගය, තොරතුරු තාක්ෂණ යුගය. ගල් යුගය, එඬේර යුගය, ගල් යුගය, එඬේර යුගය, ගල් යුගය, එඬේර යුගය, කෘෂි කාර්මික යුගය, කාර්මික යුගය, තොරතුරු තාක්ෂණ යුගය. ෂේප් නේද? හරි. ඊළඟට හිස්තන් පුරවන්න කියලා කියනවා. මං හිතන්නේ ඒක නම් බැරි වෙන එකක් නැහැ අපිට. ෂේප් එකේ පුරව ගන්න පුළුවන් වෙයි. බලමු කාල පරාසය සහ යුගය. පුතේ මට කියන්න ක්‍රිස්තු වර්ෂ 1700 1900 මොන යුගයේද පුතේ? කාර්මික විප්ලව යුගය. කාර්මික විප්ලවය. දාගන්න ටක් ගාලා කාර්මික විප්ලවය. ගල් යුගය කියන්නේ ක්‍රිස්තු පූර්ව 6000ත් 4000ත් පමණ. ක්‍රිස්තු පූර්වමයි හරි. ක්‍රිස්තු පූර්ව 4000. ඒ මොකද්ද බං ඒ? කාල පරාසය. කෘෂි කාර්මික යුගයේ එතන පොඩි වරදක් මොකක් කර තියෙනව නේද? කෘෂි කාර්මික යුගයේ පුනරුද්ධ යුගයේ තොරතුරු අනේ එතන චූටි ප්‍රින්ටිං මිස්ටේක් එකක් අපේ අතින් වෙලා තියෙන්නේ මට හිතන විදිහට මේක අයින් කරන්න වෙනවා. පුනරුද්ධ යුගයේ කොයි කාලෙද පුතේ? පුනරුද්ධ යුගයේ හෙවත් යටත් විචිත යුගය 1450ත් 1700ත්. දාගන්න. ක්‍රිස්තු වර්ෂ 1450ත් ක්‍රිස්තු වර්ෂ 1700ත්. තොරතුරු තාක්ෂණ යුගය
තොරතුරු තාක්ෂණිකය කියලා අපි කතා කරාද? අභ්‍යවකාශ තරණයුගය නේද? මෙතන මේ මොනවා හරි පොඩි චූටි වරදක් වෙලා අපි එදින් තියෙනවා. ඒවා අයිති වෙන්නේ යුගපාදක සොයා ගැනීම මත නෙමෙයි. ඒවා අයිති වෙන්නේ අර මොකද්ද? සංස්කෘතික පරිවර්තනයක් මත. ඒතකොට ඒවට ගන්න බෑ. චුට්ටක් බලන්න ටිකේ මේක මේ අවස්ථා දෙකට ලකුණු උතුකට දාන්න එපා. හරි. ක්‍රිස්තු වර්ෂ 2000 සිට පුතේ මොකද්ද? ඈ පුතේ? ඇහුන්නේ නැහැ. ඈ? ක්‍රිස්තු වර්ෂ 2000 සිට අභ්‍යවකාශ තරණ යුගය. අභ්‍යවකාශ තරණ යුගය. යුගය මේ දෙක එතකොට මේ දෙක වැරදි ඈ මේ දෙක වැරදිලා තියෙන අපි අතින් පින්ඩ මිස්ටේක්ස් තියෙන්නේ මේ අවස්ථාවයි ඈ ඒ දෙක නෑ ඒ දෙක ගන්න බෑ මෙතන යුගපාදක සිදුවීම් වලට ගන්න බෑ හරි ඊළඟට B වල 1 බලන්න ඔයාලා ත්‍රිකෝණමිතික සම්බන්ධතා තුනක් සරලව පහදන්න. පුතේ ත්‍රිකෝණමිතික සම්බන්ධතා ප්‍රධාන වශයෙන් තියෙන්නේ තුනයි. මොනවද ඒ? ඈ පුතේ? ත්‍රිකෝණමිතික සම්බන්ධතා මේක සක්සස් ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් චුට්ටක් ගන්න පුළුවන්. ත්‍රිකෝණමිතික සම්බන්ධතා විදිහට මොනවද? sin. right? sin කියලා ගත්තොත් අර sin ත්‍රිකෝණමිතික සම්බන්ධතාවන්නේ. ඒකයි මම කිය මේක හරි සම්බන්ධතාව හරි ලස්සන ප්‍රශ්නයක් නෙමෙයි. sin ගන්න පුළුවන් ආයෙ මොකද්ද ගන්න පුළුවන් cos ගන්න පුළුවන් ආයෙ මොකද්ද tan ගන්න පුළුවන් ඔයාලා sin cos tan කියන වචන තුන ලියවිලා තිබ්බත් දෙනවා ඊට අමතරව මෙහෙම ලියලා තිබ්බොත් කවුරු හරි පේපර් එකකට දාලා මාකින් එකක ගොඩක් උත්තර තියෙන්න පුළුවන් ඔයාලා දැකලවත් නැහැනේ තව කවුරු හරි මෙහෙම ලියලා තිබ්බොත් sin θ සමානයි සම්මුඛ පාදය බෙදීම කර්ණ පාදය. එතන මේ දෙක කෙටි අකුරු වලින් තිබ්බොත් ලකුණු හම්බෙන්නේ මේක දිගට පැහැදිලි වෙන්න මොකද සකාබකාව දන්නේ නැහැ අපි. හරි. සම්මුඛ පාදය. ඒත් ඉතින් සයින් කියන වචනේ ගෑවිලා තියෙන ලකුණු හම්බෙන්න බය වෙන්න දෙයක් නැහැ මේකට. සම්මුඛ පාදය කර්ණ පාදය ඊළඟට cos θ බද්ධ පාදය බෙදීම කර්ණ පාදය ඊළඟට tan θ සමානයි සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය කොහොම වුණත් sin cos tan කියන වචන තුන තිබ්බත් හරි පුතේ ලකුණු වලට අනිවාර්යයෙන්ම හම්බ වෙනවා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ක්ලියර්ද වැඩේ කොට දාගන්න වැඩේ හරිද මෙන්න ඊළඟ ඉංජිනේරු තාක්ෂණ වේදේ අනු කුමක්ද පහදන්න මොකද පුතේ ඉංජිනේරු තාක්ෂණ වේදේ කියලා කියන්නේ පවත්නා හෝ මතුවිය හැකි තාත්වික ගැටලු වලට මානව යහපත සැලසෙන පරිදි විසඳුම් ලබා දීමේ ඉංජිනේරු ශිල්පය ඇතුළත් ක්‍රියාවලිය. ලියනතන් ලියා ගන්න පවත්නා හෝ මතුවිය හැකි තාත්වික ගැටලු වලට පවත්නා හෝ මතුවිය හැකි තාත්වික ගැටලු වලට පවත්නා හෝ මතුවිය හැකි තාත්වික ගැටලු වලට
මානව යහපත සැලසෙන පරිදි විසඳුම් ලබා දීමේ ඉංජිනේරු ශිල්පය ඇතුළත් ක්‍රියාවලියයි. ඉංජිනේරු ශිල්පය ඇතුළත් ක්‍රියාවලියයි. ඉංජිනේරු ශිල්පය ඇතුළත් ක්‍රියාවලිය. හරි. වැඩේ ෂේප්ද? පැහැදිලිද? හරි. ඔන්න එතකොට පස්වෙනි ප්‍රශ්නෙටත් පුතේ මම ඔයාලව ගෙනියනවා. හරි. මේ හැරෙන්න. පස්වෙනි ප්‍රශ්නේ බලන්න. බේ දරුවෝ ඈත අතීතයේ සිට නිර්මාණය කළ නව සොයා ගැනීම මත පදනම්ව යුග වෙන් කළාදී. හරි. ඔයාලා කියන්න ප්‍රධාන යුග පහ. දැන් මේකේ හොඳට බලන්න මේ මෙතන තියෙන වචනය හරි වැදගත් වෙන්නේ පුතේ. ඈත අතීතයේ සිට නිර්මාණය කළ නව සොයා ගැනීම පදනම් කරගෙන. නව සොයා ගැනීම කියන්නේ යුග පාදක සොයා ගැනීම. යුග පාදක සොයා ගැනීම මත පුතේ ප්‍රධාන වශයෙන් යුග 9ක් තියෙනවා. මොනවද යුග 9? ගල් යුගය, ඊළඟට ලෝකඩ යුගය, ඊළඟට යකඩ යුගය, මධ්‍යකාලීන යුගය, පුනරුදු යුගය හෙවත් යටත් විජිත යුගය, ඊළඟට කාර්මික විප්ලවය, විප්ලවය මේ අකුරු බද්ධ වෙනවා. ඊට පස්සේ ලෝක යුද්ධය, නූතන යුගය, ඊළඟට පුතේ අභ්‍යවකාශ තරණ යුගය. අභ්‍යවකාශ තරණ යුගය. ඔය තමයි ප්‍රධාන යුග ටික. මං හිතනවා හැම ළමයිටම මේවා නම් ගැටලුවක් නැතුව ඇති කියලා. හරිනේ? බොහෝ ඉස්කෝලේ ඊළඟට බදාදා දිනවත් එක්සෑම් තියෙනව නේද? 26 ළමයිට තියෙනවා කියලා. හරි. වැඩේ ෂේප් ඊළඟ බලන්න කාර්මික විප්ලව යුගයේ අනෙක් යුගවලට වඩා සුවිශේෂී වන්නේ මන්ද? පහදන්න. හරි. ඉස්සලාම මේක පහදන්න එපා. ඇයි පුතේ හේතුව? කාර්මික විප්ලව අනෙකුත් යුග වලට සුවිශේෂී වෙන්නේ මොකද්ද? බල ශක්තිය ප්‍රයෝජනයට ගැනීම. බල ශක්තිය ප්‍රයෝජනයට ගැනීම. බල ශක්තිය ප්‍රයෝජනයට ගැනීම. එහිදී සිදු සුවිශේෂී සිදුවීම් හතරක්. මට නම් ඉඩ මදි. සුවිශේෂී සිදුවීම් හතරක් මොනවද තියෙන්නේ? මොනවාද සුවිශේෂී සිදුවීම්? අතින් කළ කර්මාන්ත සඳහා යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීම. 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 2. ජලයේ සහ හිමාලයේ ශක්තිය ප්‍රයෝජනයට ගැනීම. ජලයේ සහ හිමාලයේ ශක්තිය ප්‍රයෝජනයට ගැනීම. ජලයේ සහ හිමාලයේ ශක්තිය ප්‍රයෝජනයට ගැනීම. ඊළඟට ඉන්ධන ලෙස ගල් අඟුරු භාවිතය ආරම්භීම. ඉන්ධන ලෙස ගල් අඟුරු භාවිතය ආරම්භීම. ඉන්ධන ලෙස ගල් අඟුරු භාවිතය ආරම්භීම. ඊළඟට ආරම්භීම. ඊළඟට හිමාලයේ භාවිතයෙන් ධාවනය වන දුම්රිය සහ නෞකා නිෂ්පාදනය ආරම්භීම. හිමාලයේ භාවිතයෙන් ධාවනය වන දුම්රිය සහ නෞකා නිෂ්පාදනය ආරම්භීම. හරි. හිමාලයේ භාවිතයෙන් ධාවනය වන
දුම්රිය සහ නෞකා නිෂ්පාදන ආරම්භීම. ඊළඟට මහා පරිමාණ කර්මාන්ත ශාලා ආරම්භීම. මහා පරිමාණ කර්මාන්ත ශාලා ආරම්භීම. ඔකෙන් 4ක් අහන්නේ. මතක් වෙනවද දැන් ඔයාලට උගන්නපුවා? එහෙමනම් හරිය. කලබල වෙන්න දෙයක් නැහැ. හරි. බෙන් තාක්ෂණ වේදයේ ප්‍රබල හැරවුම් ලක්ෂ 5ක් සඳහන් කරන්න. කියන්න පුතේ ඔයාලා මට ප්‍රබල හැරවුම් ලක්ෂ ටික මොනවද පුතේ? ගින්දර, රෝදය, ජල රෝදය, චීනච්චට්ටි වාත්තු කිරීම, මුද්‍රණ කලාව, ස්ථිති විද්‍යුතය, විදුලි සන්නයනය, රැහන් රහිත සංවේදනය, විදුලි බුබුර, ඉලෙක්ට්‍රොනික බෑල්ලය, ට්‍රාන්සිස්ටරය, සංග්‍රහිත පරිපතය, සිමෙන්ති, වීදුරු. මං කීයක් කිව්වද? 15ක් කිව්වා. කීයද අහන්නේ? 5. කැමති පහල ලියන්න. අඩෝ මතක තියෙන්න ඕන බං ඈ. පිස්සුණම් කෙලින්න එපා. හරි ලියන්නේ ගින්දර, රෝදය, ජල රෝදය, ගින්දර, රෝදය, ජල රෝදය, චීනච්චට්ටි වාත්තු කිරීම, චීනච්චට්ටි වාත්තු කිරීම, ඊළඟට මුද්‍රණ කලාව, මුද්‍රණ කලාව, ඊළඟට ස්ථිති විද්‍යුතය, ස්ථිති විද්‍යුතය, ඊළඟට විදුලි බුබුල. හරි 5ක් ඇතිනේ තව මොන තරම්. ඊට පස්සේ අහනවා වාණිජකරණය. තාක්ෂණවේදී වාණිජකරණය කොල්ලෝ අහන්නේ මේ මොකද්ද තාක්ෂණදී වාණිජකරණය කියලා කියන්නේ? මොකද්ද තාක්ෂණදී වාණිජකරණය කියලා කියන්නේ? වෙළඳපළ තුල ඉල්ලුම් සැපයුම් බලවේග මත ලාභය අරමුණු කරගනිමින් මිනිස් අවශ්‍යතා හා වුමනා සපුරාලීමේ ක්‍රියාවලිය තාක්ෂණවේදී වාණිජකරණය නම් වේ. හරි. ලියන්න දරුවෝ. වෙළඳපළ තුල ඉල්ලුම් සැපයුම් බලවේග මත ලාභය අරමුණු කරගනිමින් මිනිස් අවශ්‍යතා හා වුමනා සපුරාලීමේ ක්‍රියාවලිය තාක්ෂණවේදී වාණිජකරණය නම් වේ. තාක්ෂණවේදී වාණිජකරණය නම් වේ. ඔබ තාම කොහෙද කිව්වා? බස් නැද? ට්‍රේන් එක පහෙන් පස්සේ නැද ට්‍රේන්? හරි. බලන්න පුතේ. හරි. මොකද්ද පුතේ තාක්ෂණදී වාණිජකරණය කියලා කියන්නේ? වෙළඳපළ තුල ඉල්ලුම් සැපයුම් බලවේග මත ලාභය අරමුණු කරගනිමින් මිනිස් අවශ්‍යතා හා වුමනා සපුරාලීමේ ක්‍රියාවලිය තාක්ෂණවේදී වාණිජකරණය ලෙස හඳුන්වයි. පුතාලා අවසානයේ දින පොඩි ත්‍රිකෝණමය සම්බන්ධතාව මම හිතන්නේ ඕගනම් ඇති දෙයක් ඇත්තෙම නැතුව ඇති. පයිතගරස් දාන්නනේ බන් තියෙන්නේ. මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් නම් මේ තියෙන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක් නම් මේක පුතේ මේ පාදය 40යි නම් මේ පාදය 9යි නම් මේ පාදය කොහොමද හොයන්නේ? මාර ලේසියිනේ බං. ඔන්නේ නම් xy කියන්නේ කර්ණයනේ. xy ගේ වර්ගය සමානයි 40 වර්ගය ධන කීයද පුතේ? 9 වර්ගය. සුළු කරලා ගන්න. මම නම් දන්නේ උත්තරේ කීයද කියලා. 40 වර්ගය
1600ද? ධන 9 වර්ගය 81යි. එතකොට 1681 වර්ගමූලය සමානයි x y. හරි නේද? right. හරි නේද? කොට දාගන්න. ආසන්න ලෙස 81 41ක් කියලා තමයි මට උත්තරේ දීලා දෙන්නේ. 41ක් කියලා මූල. විභාගයට කැල්කියුලේටර් පාවිච්චි කරන් දෙනවා. අපි පාවිච්චි කරන් දෙන්නේ නැහැ ඔයාලට පන්තියේදී. නැත්තම් හිතන්නේ නැහැ පුතේ. ඉස්සරහට ගණන් හදනකොට ගාණක් හදන්න දුන්න ගමන් කැල්ලේ ගන්නවා. කැල්ලේ කොහොමද ගාණක්? ඒකට කැල්ලේ විතර ළඟ තියාගෙන. මම දෙන්නේ නැහැ පන්තිවල. කැල් හපලා කනවා. හරි. ඉන්න ප්‍රශ්න අංක 1ට drawing. හරි. හරි. මෙන්න ඒ හරි. බෙන් සාමාන්‍ය මෙන්න drawing එකේ ප්‍රශ්න කියවන්න වෙනවා. පහතින් දැක්වෙන සමාංශක රූප වල ඉදිරි පෙනුම, පැති පෙනුම සහ සැලැස්ම ඊතලයේ දෙසින් බලා මොන කොණ ප්‍රක්ෂේපණයද පුතේ? අපතම ෆස්ට් ඇන්ගල් ප්‍රොජෙක්ෂන් නේ. ඔයාලා ඕක අඳිනකොට graph sheet වල ඇඳනනම් ටිකක් ලේසිද ඇති. කමන්නේ නැහැ ෆස්ට් ඇන්ගල් මෙන්න බෙන් තියෙනවා. හරි. හරි. ඍජු ප්‍රක්ෂේපණයක් තියෙන්නේ මේ ගත්තොත් දැන් මෙහෙන්නේ තියෙන්නේ ෆස්ට් ඇන්ගල් නම් අඳින්න ඕනේ මෙතන. අඳින්න ඕනේ මෙතන. මේකට දාලව පුතේ බලපුවාම අපිට මට මේක නම් අඳින එක පට්ට අමාරුයි. මට බෝඩ් එක අඳින එක ලේසි වෙයි. නැත්නම් මේක මකන්න කරන්න බෑනේ. ඔන්න මම normally ගන්නම්. මේ පැත්තෙන් තමයි front elevation එක දල හැඩයක් විතරයි දරුවෝ ගන්නෙ. මේ විදිහට ඔහොම තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන මේ වගේ ආසන්න හැඩයක් එන්නේ front elevation එකට අදාළව. පිටිපස්සෙන් එන කඩිර වලට වෙනම දැම්මත් මේ ඉරත් එක්ක සමපාත වෙලා තියෙනවා කියලා හිතුවත් ඒත් ලොකු ප්‍රශ්නයක් නැහැ ඒකේ. මොකද එක හා සමානයි වගේ මට හිතෙන්නේ. ඔය විදිහට. front elevation එක. ඔයාලා පිටිපස්සෙන් යන කඩිර ඕනනම් පෙන්වන්න ඕන නම් මේ හරියෙන් පෙන්වන්න ප්‍රශ්නයක් නැහැ. ඒකේ මිනුම් දීලා නැති හින්දා එතන ගැටලුවක් තියෙනවනේ. කඩිර කොහොම හරි පේන්නයි ඕන. ඒ කියන්නේ පිටිපස්සෙන් යන ධාරයක් තියෙන්නේ. ඒ ධාරේ කඩිරක් විතර මං හිතනවා මේ එළියේ තියෙන එකට වඩා ඇතුලේ අර යන ධාර දෙක ළඟින් යන්නේ කියලා. ඒතර ප්‍රශ්නයක් නැහැ නේ. හරි. එතකොට plan එක ගත්තාම front elevation එකට යටින් plan එක එන්නේ බෙන් එතකොට මේකේ මේ විදිහට එනවා බෙන් ඔය විදිහට එන්නේ plan එක වර්ධනොත් කියන්නේ ඔය විදිහට plan එක පිටිපස්සේ ධාරයට වඩා ටිකක් ලොකුවට මම මේක ගන්නවා කට්ටය ওই විදිහට. ඊට පස්සේ තව වෙන්න මෙතන පාන්න වැඩේ මෙන්න මෙතනින් ඔහොම කඩේරක් එනවා. මෙතනොත් ඔහොම කඩේරක් එනවා.
අය අර යටි ඇතුලෙන් යන දාර වලට පේන්නේ නැති ඒවට. ඒක ප්ලෑන් එක. එන්ඩ් එලිවේෂන් එක ෆ්‍රන්ට් එලිවේෂන් එකට වම් අත පැත්තෙන් තමයි එන්න ඕන ඩ්‍රෝවින් එකේ හැටියට මම කියලා දීලා තියෙන්නේ. ඊතලයත් එක්කනේ බලන්න කියලා තියෙන්නේ. ඔය වගේ එකක් ගත්තොත් පිටිපස්සේ කට්ටේට යන තාරෙ මෙහෙම තියෙනවා. ඉස්සරහා එකට මෙන්න මේ වගේ පෙනුමක් අපිට කට්ටේ ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙන්න මෙතන කඩේරක් යන්න ඕන. මෙන්න මේ විදිහට. මේ කට්ටේම පිටිපස්සෙන් යන ඉඳ සමපාතයි කියලා හිතමු. මෙන්න මෙතනින් කට්ටයක් යනවා. කඩේරක්. බලන්න හරිද කියලා? මෙහෙම දෙන්නේ. එන්ඩ් එක. එතකොට මේක ඔයාලා ඉංග්‍රීසි වලින් නම් කැපිටල් සිම්බල් මොකද සිංහලෙන් අවුලන්නේ ඉදිරි පෙනුම ලියලා යටින් ඉරි ගහලා තියෙන්න ඕන. අපි ලකුණු හම්බෙන ඒවට මේක සැලැස්ම ඇඳලා ලකුණු ඉරි ගහලා නැත්තම් ලකුණු එක එක කැපෙයි. සැලැස්ම යටින් ඉර තියෙන්න ඕන. මේක පැති පෙනුම. ඔයා වගේ ආසන පෙනුමක් තමයි මට හිතෙන්නේ එන්න ඕන කියලා. ටික අමාරුනේ ටික. ඔලු මරණයන් වෙනවා වගේ ටික. මටත් එහෙමයි ටික. හරි. ඊට පස්සේ දෙවෙනි ඩ්‍රෝවින් එක ගත්තාම එතන තියෙන අපි මේ පැත්තට එතකොට ඒකේ ඊතලේ ඉන්නේ මෙහෙන්නේ පුතේ. මේ විදිහට අදින්නම් කොටුවක් විදිහට ගත්තොත් ෆ්‍රන්ට් එලිවේෂන් එක වගේ එකේ තියෙනවා මේ විදිහට රේඛාවක් මෙතනින් තියෙනවා රේඛාවක් ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා පුංචි කට්ටයක් ඇතුළට බහැලා මේ රේඛාව නෑ ඔය වගේ තමයි මට ඉදිරි පෙනුම පේන්නේ බලන්න ඒ වෙනසක් තියෙනවද කියලා හරි ඊට පස්සේ පැතිපෙනුම මේකට දාලා ගත්තොත් එහෙම මෙන්න මේ වගේ පැතිපෙනුමක් එන්නේ දරුවෝ ඒත් කොටුවකට හඩයක් එන්නේ කොහොම අමාරුව දුන්නේ පුතේ නැත්නම් වැඩක් නැහැනේ ඔන්න ඔය වගේ පෙනුමක් මෙතන ධාරයක් තියෙනවා මේ විදිහට මේ හරිය ඉඳලා මෙතන පොඩි ආනතියක් තියෙනවා එන්ඩ් එකේ. ෆස්ට් ඇන්ගල් නේ. පැතිපෙනුම. ඊට පස්සේ ප්ලෑන් එක ගත්තාම මේ වගේ එකක් කොටුවකින් යන එකක් සමා චතුරස්‍රයක් වගේ එකක් මට හිතෙන්නේ නිකන් ප්ලෑන් එකට දාලව එතකොට එනවා එල් අකුරක් එනවා දිගටම එන්න මේ විදිහට එල් අකුරේ මෙන්න මේ හරියෙන් මෙන්න මේ වගේ කට්ටයක් එන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතන කඩේරක් එන්න ඕන පුතේ ඇතුලෙන් යන ධාරයට. මං හිතන්නේ මෙච්චරයි. එතකොට මේක මෙන්න ඉදිරි පෙනුම මේක පැති පෙනුම මේක සැලැස්ම ඉදිරි පෙනුම පැති පෙනුම සැලැස්ම සැලැස්ම තුන්වෙනි එක නම් ලේසි එකක් ලේසි කට චුට්ටක් එකේ තියෙනවා හරි අඳින්න ඕනේ දැන් මම දුන්නා මේ මාසේ වලට ටියුට් පැක් එකේ දුන්නා මොකද්ද ඈ මේ මාසේ ටියුට් පැක් එකේ දුන්නා මොකද්ද දුන්නේ විශේෂයෙන් ඈ දෙයක් හම්බෙලානේ තියෙන උඹලට මේ මාසේ ටියුට් එකේ 2 color මම හිතන පිටු 70 ගානක ටියුට් එකක් දුන්නා හරි එක ටියුට් පිටු 70 ගානක ටියුට් එක හම්බුණා මේ මාසේ මට ගානක් නැහැ ඊට පස්සේ මේ මාසේ ආයෙ දුන්න වලට පාස් පේපර් බූස්ට් එක දුන්නා හරි නේද
බූස්ට් එක දුන්නා. බූස්ට් එක දුන්නේ මොකෙන්ද? ඩ්‍රෝවිං වලින්. පාස් පේපර් ඩ්‍රෝවිං. බූස්ට් පේපර් එක A3 කොලයක් දීලා ඇති. රතු පාටින් print කරලා. විශේෂ විදිහට කලර්ස් උත් දුන්නා මම. ඒකේ තියෙන්නේ 2015 සිට ආපු පාස් පේපර් ගැටලු 8ක් කර 9ක් කරේ. පාස් පේපර් බූස්ට් එකනේ. විභාගෙට මෙතෙක් කල් ඇවිල්ලා ස්ට්‍රක්චර් ප්‍රශ්න ටික. ඊට පස්සේ මේ පාර දැන් මම දන්නවනේ ඔයාලට ඩ්‍රෝවිං සුපිරියටම දැන් පුළුවන් කියලා. මට හොඳටම මතකක් තියෙනවා කියලා මම දන්නවනේ. ඒකට දුන්නා ඔයාලට 4x4 ටියුට් එක දුන්නා. පිටු 16ක ටියුට් එකක් හම්බෙලා ඇති. පොඩි. බැලුවට නැද්ද බං ඒක? ඒක උඹලා ටියුට් මේ මාසේ ටියුට් පේ ෆයිල් එකට දාලා නේ සුබලුත් වරදක් කියලා ෆයිල් එකක් ගාලා එහෙමනේ දුන්නේ බං. වෙන පන්තික දීලා තියෙන මේ පන්ති උඩ දීලා නැහැ මං. හරි. යක්කෝ ඔච්චරට ඒක කරහල්ලා. ටියුට් එක දැන් බලන්න බෑ උගන්වන්නේ නැහැනේ තාම. මේ පාස් පේපර් බූස්ට් එක කරහල්ලා පාස් පේපර්ස් ටික තියෙන්නේ ඔක්කොම ඩ්‍රෝවිං පාඩමේ. ආපු ඍජු ප්‍රක්ෂේපණයයි ඊට පස්සේ අයිසොමෙට්‍රික් එකයි විකසනයයි ඔක්කොම දැම්මා. මරු. අඩේ මම තනියම උඹලට උගන්වන සීන් එකක් වෙයි තියෙන්නේ බා. බෙන් මේව ඉන්නේ ඩෝවින් එක. මම සමචතුරාශ්‍රයක් ඇඳලා මට ඕන තැන් ටික මම අඩු කරගන්න මට ඒක ලේසි කියලා හිතනවා. මේ විදිහට එල්ලකුරක් වගේ යනවා මට දැනෙන විදිහට දිගටම මෙහෙම යනවා මට දැනෙන විදිහට. ඊට පස්සේ මෙන්න මේ හරියෙන් ඒකේ අර නැම්මක් ඇවිල්ලා තියෙන තැන ධාරේ පෙන්නලා තියෙනවා. එල්ලකුරේ ආපහු මෙන්න මේ හරියෙන් ආපහු එල් එක කපලා තියෙනවා වගේ පේනවා. නිකන් ඇතුළට එළියට යන්න නිකන්. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන කට්ටේ ඉඳලා මෙන්න මේ හරියට තමයි පුතේ පොඩි බැස්මක් තියලා තියෙනවා මේ ටික පේන්නේ නැති වෙන්නේ. හරි බලන්න. ඔව් මේක තමයි එතකොට ෆ්‍රන්ට් එලිවේෂන්. මම සිංහලෙන් ලිව්වේ ඉංග්‍රීසි වලින් මේක ලියන්න ඕන නම් ෆ්‍රන්ට් එලිවේෂන්. යටින් ඉර ගහලා දෙන්න මොන එලිවේෂන් ලිව්වද? ඊට පස්සේ එන් එක ගත්තොත් ඔය හා සමානම හැඩයක් අනිත් පැත්ත හැරලා එන්නේ. මොකද එකම විදිහට ඒක තියෙන්නේ නේද? හරිද? ඔයලා ඉලහ තියෙන එසේ එක. හොඳ පේපර් එකක එසේ එක නම් සිවිලුයි අර මේ අමාරු නෙමේ ටයිම් එකකට ලියන්න බැරි වෙයි උනාට. අද ඒක නම් ලියාගත්තා නේද? ඉලහ තියෙක ටයිම් එක ලියන්න පේපර් ලේසි ලියන්න බැරි වෙයි පුතේ. ටිකක් ටයිම් එක වල හදාගන්න වෙයි. තියෙන්නේ ඔය හා සමාන හැඩයක් තියෙන්නේ මේකේ තියෙන විතර. end elevation. හරි. ඊට පස්සේ plan එක front elevation වලට යටින්නේ. ඍජු ප්‍රක්ෂේපණයේ first angle projection නම් plan එකේ එන්න ඕන front එකට යටින්. හරි දැන් මතක නැතුව හරි ඇඳ ගන්න බැරි හරි නම් ඒක බෑ කියලා තේරුම් ගන්න එකත් හොඳයි නේ. ආපු නැති උන් එහෙමවත් දන්නේ නැහැ නේ. ඒ ඇතින් හොඳයිනේ. හදමු හරි බං. හැමදේම බෑ නැති වෙන දේවල් තියෙනවා බැරි වෙන දේවල් තියෙනවා. ගොඩ දාමු අපි ටික තමයි. ඩ්‍රොයින් පාඩම ආයෙ අපි ඉගෙන ගමු. දහංකෝ. සෙමිනාර් ටිකක් දාන්න ඕන ආයෙ. ඔය වගේ plan එකක් එන්නේ. එතකොට මේ තැන ඉන්නේ ඊතලයේ තියෙන්නේ. බලපුවාම හරි. බලන්න පුළුවන් එතකොට මෙන්න මේ හරියෙන් තමයි අර කොටුව ස්ටාර්ට් වෙන්නේ. හරි. බලන්න දරුවනේ කොහොමද එන්නේ මේක? ඊතලයේ ගාවටම තියෙනවා මේ පැත්තෙන් උඩින් ගිහිල්ලා බලන්න තියෙන්නේ. කොටුවක් තමයි එන්නේ. ඉස්සරහින් මෙන්න මෙහෙට යනවා එකක්. ඊට පස්සේ මෙතනින් මෙහෙම එනවා. ඊට පස්සේ දිගටම මේක මෙහෙට එනවා. ඒකත් ඉවරයි. ඊළඟට මෙහෙන් යන උඩට මෙන්න මෙතන එනවා එකක්. මෙන්න මේ වගේ.
අන්න මම වැරදිද කියලා මට හිතෙනවා පුතා. ඔයාලා බලන්න ඉතින්. මම වැරදිද දන්නේ නැහැ. ඔය වගේ හැඩයක් මට හිතෙන්නේ. ඔය වගේ එකක්. හරිනේ අවුලක් නැහැ. shape. plan. මේක plan. අද ඇඳපු ඔය වගේ මේක හරියට මේ විදිහට මැදලා තිබ්බ ළමයි අතසන බලන්න. සුපිරිය. සුපිරිම සුපිරි. මාත් නිකන් මෙතන කරවනවා. එක පාට නිකන්. හරි. අපි අවසාන ඩ්‍රෝවින් එක ගමු. ඒකනම් බැලන්ස් කරාද ඔයාලා? ස්පේස් කරාද? හරි. ඒක ෆුල් කම්ප්ලීට් ඩ්‍රෝවින් නෑනේ. දැන් මෙහෙම කරන්න. දැන් ඔයාලා ග්‍රාෆ් ෂීට් එකේනේ බැලන්ස් කරේ. දැනට මගෙත් එක්ක මේක ඇඳගෙන යන්න ෆුල් ෆිනිෂින් වෙන්න. ඔයාලට දැන් ඩ්‍රෝවින් එකේ පිටිපස්සේ තියෙනවා ග්‍රාෆ් ෂීට් එක මම දීලා. හරි. මම කියන විදිහට වැඩේ කරගෙන යමු. එතකොට ඕන ළමයින්ට වැඩේ තේරුම් ගන්න පුළුවන්. වැඩි හිතන්න එපා. හරිද? එයි right. මේක තමයි ඩ්‍රෝවින් එක නේද? මං කියන විදිහට ඉස්සලා වැඩේ කොට දාන්න. එතකොට පස්සේ අඳ ගන්න හරි මොකක් හරි කරන්න. මං දලෝ මේක කියලා දෙන්නම්. මොකද මේක මිනුම් දාන්නත් අපිට ගොඩක් තියෙනවා. මේ ඉස්සලා මේ ප්‍රශ්නේ කියවනවකෝ. ඔන්න ප්‍රශ්නේ. හරි. ප්‍රශ්නේ ගත්තාම පුතේ ඔන්න පහතින් දැක්කන්නේ මෘදුවාණයේ වලින් සාදන ලද යන්ත්‍ර කොටසක ත්‍රිමාන රූපයක දී ඇති මිනුම් වලට අනුව A ඊතලයේ දෙසින් ඉදිරි පෙනුම B ඊතලයේ දෙසින් පැති පෙනුමද සැලැස්මද දී ඇති කොටු දැල මත ජ්‍යාමිතික උපකරණ කට්ටලයේ භාවිතා කර ආන් third angle projection නේ මම දැක ගොඩක් ළමයි first angle අඳිනවා අවුලන්නේ එතකොට ලකුණු 5ක් අඩු වෙනවා angle එක 5ක් වෙනවා ඔයාලා 6ක් අඩු කරේ angle එක සිලෙක්ට් කරන එකට ලකුණු 6ක් අඩු කරලා තියෙනවා first angle ඇඳලා නම් ලකුණු 100ම කපන්නේ right ඒකට අදාළ ලකුණු ප්‍රමාණය අඩු කරනවා third angle projection ක්‍රමයට අඳින්න භාවිතා කළ යුතු පරිමාණ ස්කේල් එක 1:1යි යන්ත්‍ර කොටස නිෂ්පාදනය සඳහා අවශ්‍ය අවමමාන ගන්න ලකුණු ගන්න. ඒ කියන්නේ දීලා තියෙන මාන ඔක්කොම ලකුණු කරන්න කියන එක කොටු දැල තුළ නිවැරදිව ස්ථානගත කිරීමන්න. අර අපි කියන්නේ ස්පේසින් කිරීම හරි වැදගත් ඈ. ස්පේසින් කරනකොට එකක ලකුණු ගාණක් මම දන්නේ ලකුණු 15ක් විතර දන්නේ නැහැ. අනිවාර්ය වෙයි. සියලුම මිනුම් මිලිමීටර වලින් දක්වන්න. දක්වන්න. හරි. මේ වගේ ඩ්‍රෝවින් එකක් දැන් දුන්නාට පස්සේ ඔයාලා මොකද්ද කරන්නේ? ඈ මේක දුන්නාට මොකද මං කියලා දෙන්නේ මොකක් කරන්න කියලාද? ඔව් ෆස්ට් ඇන්ගල් ද තර්ඩ් ඇන්ගල් ද කියලා බලලා ඔයාලගේ ඩ්‍රෝවින් ෂීට් එකේ යටින් මේකට අදාළව ඉරි දෙකක් ගහලා කියපු දේවල් ඉතින් ඔයාලා ඒවා පිළිපදින්න නැතුව යනවා නම් මට කරන්න දෙයක් නැහැ. මේ දේ ඉරි දෙකක් ගහලා මම කිව්වා මේක දිහා බලලා දල හැඩය අඳින්න. එහෙම මම ඔයාලට උගන්ලා දෙන්නේ. මේකේ දල හැඩය. ඒතකොට දල හැඩය එන්නේ කොහොමද? මේක අඳින් තර්ඩ් ඇන්ගල් නම් මෙතන තමයි ෆ්‍රන්ට් එලිවේෂන්. ෆ්‍රන්ට් එලිවේෂන් එකේ මෙන්න මේ වගේ දල හැඩය. ඒක නිදහස් අතින් කෝදුවත් මුකුත් නැතුව නිදහස් අතින් අඳින්න කියලා තියෙන මම ඔයාලට. ඔය තියෙන්නේ. ඒකල ඒකේ දිග පළ ලියන්න කියලා කිව්වා. මේ පැත්තට 40යි උස 60යි. ඕක ලියාගන්න කියලා මම කිව්වා. ඔයාලට කියපු දේවල් කරලා දෙන්න ඕනේ. එන්ඩ් එක ගත්තාම එල් අකුරක් නෙන්නේ තර්ඩ් ඇන්ගල් නේ. ඔය වගේ දල හැඩේ විතරයි ඉතින් ආයේ මේ පස්සේ ඕන හැඩ දාගමු. ඕම මොනවද? කඩේ ඒ වැඩක් නෑ. මේ පැත්තට 30යි උස 60යි. ප්ලෑන් එක ඊතලයේ පැත්තෙන් උඩට ගිහලා බලපුවාම මේ වගේ අනිවාර්යෙන් වෙන්නේ මේ වගේ එකක්. ඔන්න මෙතන තියෙන එක. ඔන්න ඔය විදිහට. එතකොට මේ පැත්තට එනවා 40යි. මේ පැත්තට එනවා 30යි. ඔච්චරයි මම ඔයාලට අඳගන්න කිව්වේ. ඕක අඳගන්න කිව්වා. ඉතින් ඕක ඔයාලා දැනගන්න අඳගන්න. ඔයාලගේ ඩ්‍රෝවින් අඳින කොලේ ඕක අඳගන්න කිව්වා මම. කියලා දිනවද නැද්ද? මම කියලා දෙනවා. අනිත් ඒවා මොකුත් හිතන්න යන්න එපා. එහෙම වුණොත් හැමදේම බදාගෙන කරන්න බෑනේ. පිළිවෙලටනේ කරන්න ඕන. මේ වැඩේ ඉස්සෙල්ලා ඉවරයක් කරනවා. වැඩේ. කඩදාසිය අදාළ තැනම යට ඉඩ තියලා තියෙන්නේ මේකට තමයි. හරි නේද? right. ඊට පස්සේ මේක මෙහෙම ඔයාලගේ කොලේ අඳින තැන ඇඳගත්තට පස්සේ
මම ඊට පස්සේ ඔයාලට කිව්වා අන්න දැන් එන්න graph sheet එකට. graph sheet එකේ මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතන දිග කොච්චරද කියලා බලන්න කිව්වා. කීයද දිග තියෙන්නේ? කෝදුවෙන් මනින්නේ ඈ කෝදුවෙන් මනින්න. තියෙන කොටු ගණන් කරලා ගන්න එපා. කෝදුවෙන් මනින්න. මෙතන ඉඳලා මෙතන දිග කෝදුවෙන් මනින්න. මනින්න කෝදුවකින්. කීයද? 170 70ද? 70ක් තියෙන්නේ. හරියටම 170ද? මැන්නද ඔයාලා? හරි. එහෙනම් මෙතන ලියනවා 170 කියලා. right. 170 කියලා ලියන්න. ඒකල ඒකෙන් අඩු කරන්න මොකේ දිගද? ෆ්‍රන්ට් එකේ දිගයි එන්ඩ් එකේ දිගයි. 40 ධන 30. ෆ්‍රන්ට් එකේ දිගයි එන්ඩ් එකේ දිගයි අඩු කරන්න. ඒ එන ප්‍රමාණය ලියාගෙන 3ෙන් බෙදන්න. එතකොට මෙතනින් එනවා 70යි 100යි. 100 එන සංඛ්‍යාව 3ෙන් බෙදලා ලියාගන්න x කියලා. ඊට මෙතන 33.3 කියන 33 කියලා ගන්න. 33යි ආසන්න ලෙස පූර්ණ සංඛ්‍යාවට වටේලා ඒක ලියාගන්න x කියලා. මතකද ඔයා කියලා දුන්නා? මතක නැහැ කියලා කියන්න එපා ඈ. අයිය හත් පිළානේ. හරිද? මෙතන ඉඳලා මෙතෙන්න තියෙන දිග මැනලා ඒකෙන් අඩු කරනවා ෆ්‍රන්ට් එකේ දිගයි එන්ඩ් එකේ දිගයි. ඒන උත්තරේ 3ෙන් බෙදලා x කියලා ලියා ගන්නවා. ඊට පස්සේ අන්න ඔයාලා කෝදුවෙන් මනින්න. මෙතන ඉඳලා ඉස්සල්ලාම මනින්න 33ක් මිලිමීටර. මම දන්නේ නැහැ කොතෙන්ද දෙන්නේ කියලා 33ක් මනින්න. එතන ඉඳලා මනින්න මෙන්න මේ වම් අත පැත්තේ තියෙන පළවෙනි රූපේ දිග කීයද? 30යි. 10 20 30යි. ආපහු තියන්න x දිගක් 33 තියන්න. 10 20 33ක් ආයෙ තියන්න. හරිද? තියන්න. මෙතන මුලම 33ක් තියන්න. ආපහු 30ක් තියන්න. මොකද 30 කියන්නේ වම් අත පැත්තේ පළවෙනි රූපේ දිග. ඊට ආපහු අතරමැද 33ක් තියන්න. කෝදුවෙන් මැල්ලා. ඊට පස්සේ ඊළඟට තියෙන රූපේ දිග එන්ඩ් එකේ හෝ ප්ලෑන් එකේ දිග පන්ට් එකේ හෝ එන්ඩ් ප්ලෑන් එකේ දිග 40යි. එතන ඉඳන් 40යි. 10 20 30 40. මගේ එකේ නම් පොඩි ගැටලුවක් තියෙනවා මම ගත්තේ මෙතන වාලේ අනිවාර්යයෙන්ම 33ක් ඉතුරු වෙයි ඈ. මගේ එකේ 33ක් ඉතුරු නැහැ වාලේ එකේ 33ක් ඉතුරු වෙයි. ආසන්නව. එහෙම වුණාද? හරි. ඊට පස්සේ මේ රේඛා ටික මොකක් කරන්නද මං කියවපු දේ? අඳින්න පල්ලෙහාට කෝදුව තියලා අඳින්න. මේ ලක්ෂවලදී අඳින්න රේඛා. අඳින්න ටක් ගාලා. පල්ලෙහාට අඳින්න. හරි. බොහෝ විට 2026 එන්න පුළුවන් ඍජු ප්‍රක්ෂේපණය. මොකද 25 24 දෙකේම එක ළඟ ආවේ විකසනය. එහෙනම් 26 එන්න තියෙන හැබැයි 26 ආවේ නැත්තම් 27 බඩුම තමයි. ඍජු ප්‍රක්ෂේපණයක් හෝ සෙක්ෂනල් එකක්. මේක තමයි. බය වෙන්න බෑ. දැන් මේවා අමතකයි වගේ න තියෙන අඳින්න බැරුව නෙමෙයිනේ. දිගටම පුරුදු වෙමු. අපි ඊළඟ පේපර් එකටත් දාලා තියෙන ඩ්‍රෝවින් එක. ඊළඟ රචනායකටත් දාලා තියෙනවා. ඔක්කොම මතක් වෙන දාලා තියෙනවා. හරි. ෂේප්ද 33 පිහිටෙව්වා 30 පිහිටෙව්වා ආපහු 33 පිහිටෙව්වා ආය 40 පිහිටෙව්වා 33 පිහිටෙව්වා. ඒ රේඛා දිගාරින් දැන් මට මේවා මෙහෙම දිගට අඳින්න කෝදු තියලා ඔයාලා අඳින්න දිගටම. හරි. යටම සම්මත රාමුව දත්ත වගුව ගහන්න පුතේ යටින් මේ කළා. යටිම දත්ත වගුව ගහන්න පුතේ. මෙතේ ඉඳන් 20ක් තියලා රේඛාවක් ගහන්න දිගටම. ආයෙ 20ක් තියලා ගහන්න රේඛාවක්. දත්ත වගුවට. එතේ ඉඳලා 30ක් තියලා ගහන්න රේඛාවක්. එතේ ඉඳන් ආයෙ 30ක් තියන්න. ආයෙ 25ක් තියන්න. ආයෙ 30ක් තියන්න. right ඊට පස්සේ මෙන්න මෙතන කොටස් තුනකට මේක බෙදා ගන්න පුතේ 6යි 7යි 6යි එන්න මතකනේව තියරි මෙතන ඉඳන් ආපහු 30ක් තියන්න දරුවෝ දත්ත වගුව
ගහගන්ටක් ගාලා දත්ත වගුව. මම දැන් මේකේ තියෙන මිනුම් වලට දැම්මේ කොටුවක් 10යි කියලා ඉඳලා අරන් මං ඇන්දේ. දත්ත වගුව. ආයි ඩ්‍රොයින් අඳිමු ඈ. දවසක් ෆුල් ඩේ එකක් උදේ 8 හවස 5 වගේ ආයි ෆුල් ඩේ එකක් දාලා අඳිමු ඈ. රුජු ප්‍රක්ෂේපණ ටික ෆස්ට් ඇන්ගල් තර්ඩ් ඇන්ගල් ඩ්‍රොයින් ගොඩක් නෙමෙයි ඩ්‍රොයින් 4ක් 5ක් දවසම අඳිමු. උන්ට කම්ප්ලීට් වෙන්නේ. ඒතකොට ඉවර නේද? ගොඩාක් අඳින එක එකක් අතෙන්නේ. මිනුම් දදා ඔක්කොම ෆිනිෂින් කරමු. කොහොම හරි ගොඩ දාන්න ඉඳහල්ලා මොකද වෙන්නේ? හරි. shape. හරි. දැන් ඉවරද? ඉවරද පුතේ? හරි. ඊට පස්සේ මේ මෙතන ඉඳලා මෙන්න මෙතන ඉඳලා හරිද? මෙතන ඉඳලා මෙන්න මෙතෙන් උස බලන්න. මෙතන ඉඳන් මෙතෙන්. මෙතන ඉඳන් මෙතෙන්. කීය දෙන්නේ පුතේ? 100 250ක් තියෙනවද? මෙතන ඉඳලා මෙතන ඉඳන් මෙතෙන් බලන්න කෝදුවෙන්ම ඉන්නුනේ 210. කෝදුවෙන්ම යන්නද? ඔය කියන්නේ ඔයාලගේ තියෙන එක කොටුවක් හරියටම හරිද? මිලිමීටර තියෙනවා කොටු. අම්ම ලොකු දෙයක්. ටියුට් එකේ නෑනේ තිබ්බේ නෑනේ. ටියුට් එකේ ඉතින්. හරි එහෙනම් අවුලම්ම නෑනේ. එහෙනම් 210ද? හා ඒ 210 මෙතන ලියා ගන්න. ඒකෙන් අඩු කරන්න ෆ්‍රන්ට් එකේ උසයි ප්ලෑන් එකේ උසයි. ෆ්‍රන්ට් එකේ උස මට මතක හැටියට මට මතක නෑනේ මතක හැටියට. හා ෆ්‍රන්ට් එකේ උස 60යි ප්ලෑන් එකේ උස 30යි. එතකොට 60කුයි 30කුයි එකතු කරලා අඩු කරන්න. 60යි 30යි 90යිනේ. 210න් 90ක් ගියාම කීයද? 120යි. ඒ 120 බෙදන්න 3. කීය දෙන්නේ එතකොට? 40යි. ඒක මිලිමීටර සමානයි කියලා y දාගන්න. y. y. මේවා තින් බෝඩ් එකේ එකින් නේරු ඩ්‍රොයින් එකෙන් ඩ්‍රොයින් එකට ඇන්ද ඈ. සිවිල් ඉවර කරපු ගමන් ඔටෝමොබයිල් ගාමු. ඒතර පොඩි ගැම්මකුත් එනවනේ. එන්ජින් එකක් දෙයක් ගලවලා පන්තියේම මේ ගලවප එක තියෙනවා හයි කරමු. කෑල්ලෙන් කෑල්ල. කැල්ලා චලිතේ ගාමු. චලිතෙන් ගණන් හදන්න පුළුවන්. හරි. මේ shape ද හරි දැන් එහෙනම් මෙන්න මෙතන ඉඳන් මෙතන ඉඳන් 40ක් ඉස්සර ලකුණු කරන්න 40ක් ලකුණු කරන්න හරිද 40ක් ලකුණු කරන්න ඊට පස්සේ 40 ඊළඟට එතන ඉඳන් ලකුණු ගන්න පළවෙනියට තියෙන උඩ තියෙන රූපේ දිග උස කීයද ප්ලෑන් එකනේ ප්ලෑන් එක උස කීයද 30යි. ඉතින් නම් 30ක් ලකුණු කරන්න. ආය 40ක් තියන්න. 10 20 30 40. 40ක් තියන්න. ආපහු ඊට පස්සේ අන්න ෆ්‍රන්ට් එකේ උස 60යි. 60 තියන්න. 10 20 30 40 50 60. 60 තියන්න. මෙතන නිකම්ම 40ක් කරුවේ 10 20 30. හරියටම 40ක් මෙතන ඉතුරු වෙයි. ඊට පස්සේ බලන්න ඔයාලා අඳින්න ඕන ඩ්‍රොයින් අඳින්න ඕන ස්පේසස් ටික ගන්නට ඔයාලට ඇවිල්ලා ඇති. වෙන්න ඔයාලා ඩ්‍රොයින් අඳින්න ඕන ස්පේසස් ටික හරියට මෙතන ඇවිල්ලා ඇති. කොහොම බලන්න මෙතන තියෙනවා ෆ්‍රන්ට් මෙතන වෙන්න එන්ඩ් එක අඳින්න ඕන 30යි 60යි කොටුවක්. අනිවාර්යයෙන් මෙතන 30යි 60යි කොටුවක් ඇති. වෙන්න 60 මම ආසන්නව ගන්නේ. මෙතන 40 ගානක් මම අරන් ඒකනේ වෙලා තියෙන්නේ. 30යිනේ ගන්න ඕනේ මෙතන. හරියට මේ වාල්ට එන්න 30 10 20 30
හරි 10 20 30 ගන්න මේ වගේ කොටුවක් ඒ වාඩි ලස්සනට එන්ඩ් එක අඳින කොටුව ඊට පස්සේ ආයම්මම ෆ්‍රන්ට් එක අඳින්න කොටුවක් එයි ෆ්‍රන්ට් එක අඳින කොටුව 40යි 60 බලන්න ඔයාලට එයි මේ කොටු දිගටම යා කරපුවාම මේ ඔයාලට ගන්න මේ හරියෙන් එන්න ඕන කොහොම පැත්තට 40යි 10යි 30යි 40යි කොහොම කොටුවක් එයි ඊට පස්සේ ප්ලෑන් එක අඳින කොටුවේ මේ විදිහට උස 30යි ඔන්න ඔය කොටු තුනක් ඒ කොටු වල පුතේ ඩ්‍රෝවින් අඳින්න බැලන්ස් කරන්න ඔය කෙල්ලෝ කතා කරන කෙල්ලෝ ගානට ඔයාලා අර රේඛා ටික යා කරුවහම මේ කොටු ටික ඉතුරු වෙයි එන 33 30 එන්නේ එතකොට 10 20 30යි 33 10 20 9 33 40 33 30 ඔඩ දාන්න ටක් ගාලා රේඛා යා කරාම ওই විදිහට කොටු ටිකක් එයි මතක නැත්තම් පොඩ්ඩක් ඉතින් එහෙම මේ වෙයි වැඩි දන්න එපා දැන් ওই කොටු වල ඇතුලේ ඩ්‍රෝවින් ටික අඳින්න කොටු ඇතුලේ ඩ්‍රෝවින් ටික අඳින්න අපි ඇඳපු ටික හරි තියෙන්නේ කොහමද අයන් එක එනවා මෙහෙම නිල් පාටින් මම ගන්නවා පහළවයි හරි 28 කියන එක 28යි කඩේර වලින් පිටවන්නේ ෆ්‍රන්ට් එක තියෙනවා ෆ්‍රන්ට් එක පහළ මම ගා ඩ්‍රෝවින් එකේ තියෙනවා මමත් එපා යෝ 15යි 15යි 30යි 10යි නේනම් මෙතන 10යි 15යි ඒක බහිනවා 30 සීන් එක මේ දල හැඩ මම මේ ස්මාර්ට් බෝඩ් එකේ නඳින්නේ දල හැඩ මේ කතාව නවත් අහලා බලව කයිය ගා හිටලා අන්තිමේට විභාග ගැන ගත්තාම ඔක්කොම හරි උජුජුක ගා ඉඳලා වගේ නෙමෙයි ඔදින් ආසන්න හැඩය ඔය වගේ. එතකොට මේ ස්පේස් වල මෙතන මේ පැත්තට 33ක් ඇවිල්ලා මෙතන අතරමැද 33යි උඩට 40 40 ඇවිල්ලා ගානට එනවා. ඊට අදින මිනුම් දාන වැඩේ. දැන් මේක නම් තීරි දැනුම නැති කෙනෙක්ට තේරුම් ගන්න අමාරු චුට්ටක් නේද? තේරෙනවනේ. අවබෝධයනේ.
හරි. අපි මෙතනකම් ෆිනිෂ් කරමු ඉක්මනින්. අපි මිනුම් හදපු එකක් අපි ගෲප් එකට දාන්න ෆොටෝ ගහලා. හරි ෆිනිෂින් එකක් ඈ. මෙතනකම් හරිනේ තීරටි. කාලේ වැඩි වෙනවා ළමයිට. හරි මෙතනකම් ඉවර කරලා මම දස්සන්න පුතේ. හරිනේ? හරි. හරි එහෙනම් මම අද එච්චරයි ඩිස්කෂන් එක කරන්නේ. මේකේ මිනුම් විතරයි දාන්න තියෙන්නේ. මිනුම් දාපු එකේ ෆොටෝ එකක් අපි ඔයාලගේ ගෲප් වලට දාන්න. හරි මේ හැරෙන්නේ හැමෝම. හරි. පේපර් දෙකක් ඉවරයි. ඊළහතියේ රචනා එකක් තියෙන්නේ. ඊළහතියේක හොඳට ලියන්න රෙඩියෝම් පාඩම් කරමු. ඉරිදාට කියන්නම් එන පාඩම් ටික මොනවද කියලා. හොඳට ප්ලෑන් කරලා ලියමු ඈ. රචනා එක හොඳට ලියමු. ටයිම් බැලන්ස් කරගන්න එක තමයි ඔයාලගේ වගකීම වෙන්නේ. ඊට පස්සේ පුතා අහන්න අපි මේ මාසේ අන්තිම සතියේ බදාදා මම දන්නේ කවද කියලා එදාට අපි ලියමු රෑන්කින් එක. හරි? බදාදාට බැරිනොත් අපි ඉරිදා හවස ලියන්න පුළුවන්. නේ? ඉරිදා හවස ලියන්න අපතර ආයෙත් ඕනේ නෑනේ. හරි මම ඒක කියන්න රෑන්කින් එකේ තියෙන විදිහ ඔක්කොම මම ඒ පිළිබඳව දැනුවත් කිරීම කරන්න. හොඳ රෑන්කින් එකක් ගිය පාර වගේම ලස්සන එක තෑගිත් එක්ක දෙන එක. හරි එහෙනම් අද ඉච්චරයි. හැමෝටම ආයිබෝවන්. පස්සේ යන්න පුතේ.